ඔතන තියෙනවා ප්‍රත්‍ය 24ක් මොනවද? හේතුපච්චයෝ ආරම්මන අධිපති අනන්තර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය උපනිස්සය පුරේජාත පච්චාජාත ආසේවන කම්ම විපාක අත්ති නත්ති විගත අවිගත කියලා නේ. ප්‍රත්‍ය 24ක් තියෙනවා. මේ 24 අගන්නමු. මේ 24න් කෙරෙන්නේ උපකාරක ශක්තියින් 24ක් ලබා දීලා මෙන්න මේ පහ උපද්දනවා. මොනවද? හැමෝම බලා ගන්න මන් දිහා. ඔය වෙන වැඩ කරනවා මේ පැත්ත බලා ගන්න. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය ගොඩනගනවා. අර බලන් ඉන්නේ නැති උපාසකම්මට මම නැවත ආරාධනා කරනවා. බුලත් අතකුත් දීලා ආරාධනා කරන්නේ. බලා ගන්න අපේ අම්මා. හරිද? මොකද කිව්වේ? මේ පංච උපාදානස්කන්ධය. හරිද? පංච උපාදානස්කන්ධය ගොඩනගන්න තමයි මේ සූවිසි ප්‍රත්‍ය තියෙන්නේ. මේ සූවිසි ප්‍රත්‍ය වල කරන්නේ ශක්ති 24ක් දීලා මේ පහ ගොඩනගනවා. එහෙනම් ශක්ති 24ක් කියලා කියන්නේ ඒ හැම එකේකම එක එක ශක්ති තියෙනවා. එතනින් බලවත්ම උපකාරක ශක්තිය ලැබෙන්නේ කාගේද? උපනිස්සය ප්‍රත්‍ය. ලියා ගන්න මෙහෙම. චිත්ත චෛතසික ධර්මයන් ඇතිවීමට උපකාරවන බලවත්ම උපකාරක ශක්තිය මොකද්ද? උපනිස්සය ප්‍රත්‍ය ලෙස හඳුන්වයි. right. මේකේ ගාථා කිහිපයක් තියෙනවා. බලා ගන්න. මෙන්න පළවෙනි ගාථාව. කියමු බලන්න කට්ටියත් එක්ක. පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ. බෝඩ් එක බලන්න. සිංහල තේරුම. පෙර කරන ලද කුසල ධර්මයෝ පසුපසු උපදින කුසල ධර්මයන්ට බලවත්ව උපකාර කරයි. ආගන්න. මම උදාහරණයක් කියන්නම්. හැමෝම මන් දිහා බලා ගන්න. ඔන්න ඔබ දානයක් දෙනවා. ගෙදර ගිහිල්ලා ඒ දාණය පසුව මෙනෙහි කරනවා. මෙනෙහි කිරීම ආකාර දෙකයි. එකක් යෝනිසෝ මනසිකාරෝ, අනිත් එක අයෝනිසෝ මනසිකාරෝ. කොහොමද අයෝනිසෝ මනසිකාරය කියමු බලන්න. අයෝනිසෝ මනසිකාරය දානයක් දීලා එයා ගිහිල්ලා මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. කොහොමද? අපරාධි බං ආනමාලු ඇවරියක්ම ගත්තේ. සීනි කෙසෙල් ඇවරියක් ගත්තා නම් මදයි. ඒක මොකද්ද? දානේ දීලා ගෙදර ගිහිල්ලා නුවණින් මෙනෙහි කරන නුවණ නැහැ. අයෝනිසෝ මනසිකාරය. තව කෙනෙක් කල්පනා කරන මොකද්ද? දැන් එතන තිබිලා තියෙන්නේ මොකද්ද? ලෝභයනේ. ලෝභය. තව කෙනෙක් දානේ දීලා ගෙදර ගිහිල්ලා කල්පනා කරන මොකද්ද? පන්සලේ හාමුදුරුවන්ට බං ගෑණියෙකුත් ඉන්නවා. ඔවුන්ට දෙනවට වඩා හොඳ වෙනෙහෙකුට දුන්නා නම් ඔන්න කල්පනා දේශය. ඒකත් මොකද්ද? අයෝනිසෝ මනසිකාර. ඒ දෙකම අයෝනිසෝ ලෝභයෙන් දේශයෙන්. තව ඕන්නම් තව කියන්න පුළුවන්. තව කෙනෙක් දානේ දීලා ගිහිල්ලා මොකද වෙන්නේ? ඈ? ගෙදර ගිහිල්ලා කියන මොකද්ද? අල්ලපු ගෙදරේ උන්ට පුළුවන් ද එහෙම දාන දෙන්න? අපි තමයි වැඩිම වියදම් කරන්නේ පන්සලට. අපි රාජපක්ෂලා. මේ දේශපාලනේ නෙවෙයි ඈ. මම නිකන් කියේ සර්නේම් එක. නේද? නැත්නම් හිතේ හාමුදුරුවෝ ඕන දේශපාලනේ කතා කරා. මගේ ගාව එහෙම කන්නේ. මොකද අපි මොකක් හරි කියනවා. අපි වික්‍රමසිංහලා. අපි දිසානායකලා. ඒතර ඔක්කොටම ගැලපෙනවනේ. නැත්නම් මම පැත්තක් ගත්තයි කියලා හිතනවනේ. හරි. ඒතර මොකක් ඔන්න අපි තමයි හොඳටම කළේ. අපි තමයි හොඳටම දාන්නේ දුන්නේ. කියලා මොකද වෙන්නේ? මාන්නයක් ඇති කරගන්නවා. දානං දත්වා තං ආරබ්බ මානං උප්පජ්ජති. දානයක් දීලා මේකි මාන්නේ ඇති කරගත්තා. එහෙම වුණොත් අයෝනිසෝ මනසිකාරය. ඒක දෙවනි ගාථාවේදී මම නැවත කතා කරනවා. බලන්න එපා පොත. පළවෙනි ගාථාවේදී කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය කළොත් කොහමද? දානයක් දෙනවා. මෙයා දානයක් දීලා මෙනෙහි කරන කොහමද? අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මං හොඳට දානයක් පූජා කළා.
මගේ හිතේ ඇති වුණේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිතක්. මේ කුසලයේ මට මතු අනාගතයේ හොඳ විපාක පිණිස හේතු වෙනවා. මම මේ කරපු කර්මය කර්මඵලයේ අදහන හොඳට කර්මඵලයේ විශ්වාස කරනවා. තව කෙනෙක් දානේ දීලා ඇවිල්ලි වල කල්පනා කරන මොකද්ද? මම දානයක් දුන්නා. ඒක කුසල කර්මයක්. ඒ කුසල කර්මය අනිත්‍ය භාවයටපත් වුණා. ඒ වෙලාවේ ඇති වුණු කුසල සිත ඒ වෙලාවෙම නිරුද්ධ වුණා. තේරෙනව නේද? අන්න අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරනවා. ඒ කුසල කර්මයක් දෙද්දී ආරම්මන ප්‍රත්‍යයෙන් මට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත ආදී කුසල සිත් ඇති වුණා. ඒක හේතුවක ඵලයක් විදර්ශනා කරනවා. දැන් මොකද වෙන්නේ? එයාට ප්‍රබල කුසලයක් වෙනවා. ප්‍රබල කුසලයක්. දැන් බලන්න කෙනෙක් කුසල කර්මයක් කරලා පසුව එය නුනුවණින් මෙනෙහි කළා අකුසලයක් කරගන්නවා. තව කෙනෙක් දානයක් දීලා පස්සේ ඒක නුවණින් මෙනෙහි කළා කුසලයක් කරගන්න. පසුව උපදින කුසලයට බලපෑවේ මොකද්ද? පෙර කරපු කුසල කර්මය. පුරිමා කුසලා ධම්මා පෙර කරන ලද කුසල ධර්මය පසු උපදින පච්චිමානං කුසලානං ධම්මාන උපනිස්සය පච්චයේන පච්චයෝ. උපනිස්සය කියන්නේ මොකද්ද? බලවත්ම උපකාරක ධර්මය වුණා. පෙර කුසල කර්මයක් කළා තිබුණේ නැත්නම් ඒක සිහිපත් කරන්න බෑනේ. නේ? මේ රුවන්වැලි සෑය ගිහිල්ලා තියෙන කට්ටිය අත උස්සන්න බලන්න. අතපත් මෑණියන්වන්සේ වෙරළ නේ. මේකනේ බල අත උස්සන්නේ නැහැ. වෙරළ නැද්ද? ඉතින් අත උස්සන්න ඕන. හරි අතපත් දාන්න. රුවන්වැලි සෑයට ගිහිල්ලා තියෙනවා. රුවන්වැලි සෑයට ගිහිල්ලා තමන්ගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහලා තියෙන කට්ටිය අත උස්සන්න බලන්න. රුවන්වැලි සෑයට ගිහිල්ලා ෆොටෝ ගහපු කට්ටිය අත උස්සන්න. ෆොටෝ ගහපු සෙට් එක ෆොටෝජෙනික්. අත උස්සන්න. පින්වත්නි ජීවමාන බුදුරජාණන් වහන්සේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේගේ පින්තූර නම් ගන්න එපා අපායේ යනවා කියලා බණකට කිව්වා හාමුදුරුව කෙනෙක්. මොකද කියලා බණකට කිව්වා හාමුදුරුව කෙනෙක්. මේ මං කියප එක නෙමෙයි. දැන් මං අහන ප්‍රශ්නයක්. ඔබ ෆොටෝ එකක් ගහගෙන ඇවිල්ලා රයිට් ඔබ ෆොටෝ එකක් ගහගෙන ඇවිල්ලා මේක දානවා Facebook. දැම්මට පස්සේ අවුරුද්දකින් සකබර්ග් මේක දාන උඩට. දැකලා තියෙනවනේ. සකබර්ග් කියන්නේ Facebook එකේ අයිතිකාරයා. හරි? මේක මොකද කරන්නේ? අවුරුද්දකින් මේක දානවා මෙමෝරියල්ස් ගිය අවුරුද්ද ඒවා කියලා මේක හරියට මේ අවුරුද්දට දානවා. ඒ අවුරුද්දේ ආයි ඔයා මොකද වෙන්නේ? මේකේ උඩ පල්ලෙහා යනකොට තල්ලු කරන් පුතුනේ කියලා මෙහෙම තල්ලු කරනකොට මෙන්න පේනෝ බෝල අඩේ මං ගිය අවුරුද්දේ හරියටම මේ දවසේ රුවන්වැලි සෑය වඳින්න ගිහිල්ලා තියෙනවා. දැන් ඔයාට නැවත ඒ කුසල් සිත් ඇති වෙනවද නැද්ද? පුරිමා කුසලා ධම්මා ගිය අවුරුද්දේ ගහපු ෆොටෝ එක රුවන්වැලි සෑය දැක්කම පච්චිමානං පස්සේ මේ අවුරුද්දෙත් දැක්කහම ආයි කුසල් සිත් ඇති වෙනවා. ඒ කුසල් සිත් වලට පෙර කරපු කුසලය නිස්සය වෙනවා. දැන් එහෙනම් ෆොටෝ ගහපු එක නිසා අපායේ යනවද ඒකා දිව්‍ය ලෝකේ යනවද? එහෙනම් මෝඩකමට බන කියන්න ගියාම හරිද අහුවෙච්ච එකක් කියනවා. ඒකේ පදනම අභිධර්මයේ ඉගෙන ගත්ත නැති නිසා දන්නේ නැහැ. හරිද? ආගන්නකෝ ඊයේ මම කුටියට ඇවිල්ලා මගේ ෆෝන් එකේ මම නිකන් TikTok වීඩියෝ එකක් බලනකොට තරුණ ගුරුවරයෙක් කෙමිස්ට්‍රි ගුරුවරයෙක් දාලා තියෙන වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ තියෙනවා කරුණු ටිකක් බන කරුණු ටිකක් කියනවා. දැන් බන කියන්නේ කවුද? දැන් වැඩිපුරම බන කියන්නේ කවුද? ටියුෂන් ගුරුවරු. හරිද? ඒ කියන්නේ මොකද්ද? දැන් ඔක්කොම නිකන් කන පිට ගැහිලා. හරිද? හාමුදුරුවෝ ටියුෂන් උගන්වනවා, ටියුෂන් ගුරුවරු බන කියනවා. හාමුදුරුවෝ සින්දු කියනවා, ගායකයෝ බන කියනවා. හාමුදුරුවෝ රංගපානෝ නළුව බන කියනවා. නිකන් කුණු හර්පයක් නෙමෙයිද මේ වෙලා තියෙන්නේ? හරිද? මන් ටිකක් බැලුවා. මේක කියන මොකද්ද? කිසියම් කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ ඒ මරණයටපත් වුණු කෙනා සුදු ආලෝකයකටපත් වෙනවලු. ඒ සුදු ආලෝකයට බය වුණොත් එයා නිවන් දකින්නේ නැහැලු. ඒ සුදු ආලෝකයට කැමති නම් අන්න නිවනටපත් වෙනවලු.
ඒකේ නම්බර් එක බැලුවා. මං ගත්ත හරිම හොඳ පුතෙක් ගුරුවරයෙක්. මං කිව්වා පුතේ ඔයත් එක තරඟයකට තරහකට නෙවෙයි මම පුතා මම මේ කතා කරේ. මේ වීඩියෝ එකේ තියෙන කරුණ ධර්ම විරෝධී. ඊට පස්සේ මේ ළමයා කරුණක් මතක් කළා. ස්වාමීන් වහන්සේ මේක තියෙන ටිබෙට් පොත්වල. මං කිව්වා කොහේ තිබුණත් කමන්නේ. මං කිව්වා තේරවාදේ එහෙම නැහැ. ස්වාමීන් වහන්සේ තේරවාදේ පිළිගන්නවද? මං කිව්වා එහෙමයි. ඔව් ඔව් පුතේ. ස්වාමීන් වහන්සේ තේරවාදයේ කියනෝනේ පිළිම වන්දනා කරන්න එපා කියලා. ඒ වුණාට අපේ හාමුදුරුවෝ පිළිම වන්දනා කරනවා. මං කිව්වා කොහෙද කියලා තියෙන්නේ? පුතා පොඩ්ඩක් ඉන්න. ඔහොම ඉන්නකෝ පුතා කියලා මං කාරණාවක් කියන්න ගත්තා. මොකද්ද? හරි. පිළිම වන්දනාව බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා නැහැ. මෙන්න කරුණ. දැන් අපි හිතමු බුදු පිළිමයක් තියෙනවා. බුදු පිළිම හදලා තියෙන්නේ ගඩොල් වලින්, මැටි වලින්, සිමෙන්ති වලින්, හරි ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින්, ෆයිබර් ග්ලාස් වලින් මොනවා හරි හදලා තියෙනවා. ඒ පිළිම වහන්සේ දැකලා ඉවර වෙලා අහගන්න. ඒ පිළිම වහන්සේ දැකලා ඉවරලා මගේ సంతානේ, ඔබේ సంతානේ චේතනාව ඇති වෙනවා නම් කුසල චේතනාවක් අගන්න. පිළිමේ ගඩොල් වුණාට ප්‍රශ්නයක් නැහැ නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව ඇති වෙන්නනේ වැඩේ තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මෙතන කුසල චේතනාවක් ඇති වුණා නම් මතු අනාගතේ ඉෂ්ට වූ, ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, සුව එළවන්නා වූ විපාක කෙනක් දීලා ඔබව මොකද වෙන්නේ? දිව්‍ය, මනුස්ස, නිවන් කියන ත්‍රිවර්ග සම්පත්තියම ලබා දෙනවා. ඇයි කෙනෙකුට මේ කුසල කර්මය නිසා කියන්න. මේ කුසල කර්මය නිසා දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ උපදින්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට මේ කුසල කර්මයේම උපකාර වෙලා නිවන් දකින්නත් පුළුවන්. අහගන්න. එතකොට මේ බලන්න. දැන් පින්වත්නි මම ඒ දරුවට කිව්වා මැටි වලින් හදපු රූපයක් තියෙනවා ස්ත්‍රියෙක්ගේ නිර්වස්ත්‍ර රූපයක්. ඒක දැකලා රාගය ඇති වුණොත් මේ පැත්තේ මොකක්ද වෙන්නේ? චේතනාව රාග චේතනාව. ඒ අනුව අකුසලයක්. අකුසලයේ අනුව සතර පායේ උපදින්න පුළුවන්. දැන් හරිනේ. මේ කොල්ල ටක් ගාලා තේරුණා. ඇයි? හොඳ ඉගෙන ගත්ත කොල්ලෙක්. එතකොට කිව්වා ස්වාමීන් වහන්සේ මම ඇසුරු කරන බොහෝ ස්වාමීන් වහන්සේලා මහා යානිකයි. උන්වහන්සේලාගේ කියමන අනුව තමයි මම මේ කතාව කිව්වේ. මම දැම්ම වීඩියෝ එක අයින් කරන්න. මම කවුද නැහැ හදිස්සි වෙන්න එපා. ඔයා හිතලා බලලා නුසුදුසු නම් අයින් කරන්න. කලබල වෙන්න එපා. හැබැයි බොහොම හොඳ දරුවෙක්. ඒ දරුවා කිව්වා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ කවදාවත් මට ඔහොම උපදෙස් දීලා නැහැ කවුරුවත්. හරිනේ? තේරුණාද කතාව? එස මේ අහන්න. දැන් අපි තේරුම් ගන්න ඕන අන්න අපිට පසුව කුසල චේතනාවක් ඇති වෙනවා නම් මේ කුසල චේතනාවට අපි කලින් කරපු කුසලය බලවත් වූ හේතුවක් වෙනවා නම් ඒකට කියව මොකද්ද? පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය බලවත්ම උපකාරය. අපි කෙටියෙන් ලියමු ධම්මා. අංක 1 පළවෙනි ගාථාව කෙටියෙන් ලියමු. පෙර කුසල් පසු කුසලයට. පෙර කුසල් පසු කුසලයට. පෙර කුසල් මේ සිංහල තේරුම ලියන්නේ හොඳේ. පුරිමා කියන්නේ පෙර කුසල්. මම කෙටියෙන් ලියුවා පෙර කුසල්. පසු කුසලයට. පෙර කුසල් පසු කුසලයට. උපනිස්සය වීම. උපනිස්සය වීම. උදාහරණ. දානයක් දී පසුව එය නුවණින් මෙනෙහි කරන විට පසුව එය නුවණින් මෙනෙහි කරන විට හරිනේ දැන් තේරුණා නේද දැන් දානයක් දීලා පස්සේ ඒක නුවණින් මෙනෙහි කරනවා නම් දානයක් දීලා විතරනේ ඕනම පින්කමක් දැන් මම කෙටි එකක් කිව්වේ හොඳේ දානයක් දීලා සීලයක් රැකලා භාවනාවක් කළනේ බුදුහාමුදුරුවෝ කියනවා දානං දත්වා සීලං සමාදෙයිත්වා උපෝසත කම්මං කත්වා තං ගරුං කත්වා පච්ච වෙක්කති දානයක් දීලා සීලයක් සමාදන් වෙලා උපෝසතේ කළා තං ගරුං කත්වා පච්ච වෙක්කති ඒ කියන්නේ මොකද්ද යෝනිසෝ මනසිකාර නුවණින් සීපත් කරනවා අංක 2 දෙවෙනි ගාථාව පුරිමා කුසලා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං කේසංචි උපනිස්සය පච්චයේන පච්චයෝ මොකක්ද ඒකේ තේරුම බෝඩේ බලන්න පෙර කරන ලද කුසල ධර්මයෝ පසුපසු අකුසල ධර්මයන්ට කිසියම් විටක බලවත්ව උපකාර කරයි ලියන්න එපා බලාගෙන ඉන්න මේ බලන්න මම අර කිව්ව නේද කවුරු හරි දානයක් දීලි වෙලා අවසානයේ මොකද වෙන්නේ එයා ඒකට නුනුවණින් සීපත් කරනවා රෝභයෙන් බලනවා ද්වේෂයෙන් බලනවා මෝහයෙන් බලනවා මානයෙන් බලනවා දිට්ඨියෙන් බලනවා
උද්දච්චයෙන් බලනවා. නේ ඔය විදියට මොකද වෙන්නේ? අකුසලයකින් බලනවා. දැන් උදාහරණයක් බලන්න. දැන් සමහර කට්ටිය පන්සලට පූජා කරනවා මොනවා හරි. පූජා කළා. ඒ පූජා කරපු භාණ්ඩය ගහනවා. කමලාවතී විසින් පූජා කරන ලදී. ඒ කියන්නේ මොකද්ද? මේකේ මාන්නේ. මම දැක පන්සල් වල ගහලා තියෙන පඩික්කම් වලත් ඩිංගිරි බණ්ඩා විසින් පූජා කරන ලදී. දැන් හාමුදුරු බුලතිර කාලා කොහොමද කියලා ගන්නේ? තු විතරක් ඩිංගිරි බණ්ඩාට කියලා. වෙන මොකද්ද කියන්නේ? ඇයි? පඩික්කමේ කටවටේට ගහලා ඩිංගිරි බණ්ඩා. දුන්නා නම් ඒක දුන්නානේ. අයහවල් ඒක දෝක වටේ වුණා. ලැට් එකේ පෝච්චියත් පුළුවන් නම් ගහනවා. තේරෙනවනේ? ඒ කියන්නේ හොඳටම තේරෙන මොකද්ද? මේ අපේ પરම්පරාව, අපේ නාමය මේක තමයි ගහන්නේ. ඒ කියන්නේ දානේ දීලා ඒකේ කෑල්ලක් එල්ලලා. ලෝභ කෑල්ල. මාන්න කෑල්ල. හරි බුදුහාමුදුරුවෝ දේශනා කරන මොකද? දානං දත්වා තං ආරබ්බ මානං උපජ්ජති. රාගං උපජ්ජති. දිට්ඨිං උපජ්ජති. විචිකිච්ඡා උපජ්ජති. දැන් සමහර කට්ටිය විචිකිච්ඡාවක් උපදින මොකද? අනේ අක්කා මම කරේ කුසලයක්ද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒකට විචිකිච්ඡාව. ඒ කරපු කුසලයේ කුසලයක්ද නැද්ද කියලා ඒකට තේරෙන්නේ නැහැ විචිකිච්ඡාව. දැන් සමහර අය ඉන්නවා. සමහර අය මොකද වෙන්නේ? පිංකම් කරනවා. කල් ඉවරලා ගොන් කතා කියනවා. අනේ මන්ද මට ඉතින් ඕක කරන්නම් වාලේ කරා ඉතින් මන් නම් දන්නේ ඕක පිනක්ද නැද්ද කියලා. ඒ කියන්නේ ඒකට තේරෙන්නේ ඒක පිනක්ද නැද්ද කියලාවත් තේරෙන්නේ පුදුම හරි අපරාධයක් ඉතින්නේ. මෙච්චර බෞද්ධ රටක ඉඳලා කල්යාණ මිත්‍ර හාමුදුරුවෝ මෙච්චර ඉඳලා නේ ඇසුරු කරන පින ලැබිලා නැහැ. දන්නේ. එහෙනම් මොකද ඉන්නේ? එහෙනම් ලියා ගන්න අංක 2 පෙර කුසල් පසු අකුසලයට. පෙර කුසල් පසු අකුසලයට. උපනිස්සය වීම. උපනිස්සය වීම. උදාහරණ. දානයක් දී ඒ අරබයා ලෝභය, ද්වේෂය, මානය, ලෝභය, ද්වේෂය, මානය කමද දලියන්, දිට්ඨිය, විචිකිච්ඡාව උපදින කල්හි අංක 3 කියන ගාතාව. පුරිමා කුසලා ධම්මා පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ. ලියා ගන්න. පෙර කුසල් පසු අභ්‍යාකතයට. පෙර කුසල් පසු අභ්‍යාකතයට. මෙන්න මෙතන මේ තුන්වෙනි පේලිය අර මහත උපාසකම්ම කන්නාඩි දාපු උපාසකම්ම නැගිටින මේ සංවිධායකට පිටිපස්සේ රයිට්. අභ්‍යාකත කියන්නේ මොනවද අපේ අම්ම? අභ්‍යාකත කියන්නේ මොනවද? දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා වාඩි වෙන්න. දන්නේ නැහැ නේ. අභ්‍යාකත කියලා කියන්නේ අම්ම මොනවද? කුසලුත් නොවන අකුසලුත් නොවන ධර්ම. ලියාගෙන තරුවක් දාලා මෙහි අභ්‍යාකත ධර්ම යනු කුසලත් නොවන අකුසලත් නොවන ධර්මයන්ය. මෙහි අභ්‍යාකත ධර්ම යනු කුසලත් නොවන අකුසලත් නොවන ධර්මයන්ය. මොනවද උදාහරණ? මොනවද? අභ්‍යාකත ධර්ම කියන්නේ විපාක සිත්, ක්‍රියා සිත්, ඒවයි චෛතසික රූප 28 නිර්වාණය. ලියා ගන්න. විපාක සිත්, ඇලයිරක්, ක්‍රියා සිත්, ඇලයිරක්, ඒවායේ චෛතසික, ඒවායේ යෙදෙන චෛතසික රූප 28 නිර්වාණය. රූප 28 නිර්වාණය. ප්‍රඥප්තියත් ගත හැකි. ප්‍රඥප්තිය. හරිද? ප්‍රඥප්තිය. එතකොට ඔය ඔක්කොම මොනවද? අභ්‍යාකත ධර්ම.
අභ්‍යාගත ධර්ම. දැන් මේ ගාතාවට උදාහරණ කිව්වේ නෑනේ. මොකද්ද? ඔන්න පෙර කරන ලද කුසල ධර්මයක් මතක් වෙලා අභ්‍යාගත ධර්මයක් උපදින එකක්. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම හිතන්න. රහතන් වහන්සේ නමක් අගන් රහතන් වහන්සේ නමක් පරචිත්ත විඥානඥාණයෙන් ඒ කියන්නේ අනුන්ගේ සිත් දන්නා නුවණින් බලනවා මොකද්ද? අනුන්ගේ කුසලයක් බලනවා. ඒ කියන්නේ අනුන්ගේ කුසල සිතක් දැක ගන්නවා. අනුන්ගේ කුසල සිත දැක ගන්න වෙලාවේ රහතන් වහන්සේට උපදින්නේ මොකද්ද? ක්‍රියාසිතක්. එතකොට රහතන් වහන්සේට ඉපදුනේ අභ්‍යාගත ධර්මයක්. ඒකට හේතු උනේ අනුන්ගේ කුසලයක්. කුසලය අභ්‍යාගතයට උදාහරණ ලියා ගන්න. රහතන් වහන්සේ නමක් පරසිත දන්නා නුවණින් පරසන්තානගත කුසලයක් දැනගන්නා කල්හි දැක නෙවෙයි දැනගන්නා කල්හි ඔගේ බුදුහාමුදුරුවෝ පාලියෙන් කියනවා අරහා චේතෝපරිය ඥානේන අරහා ලියන්න එපා. අරහා චේතෝපරිය ඥානේන කුසල චිත්ත සමංගිස්ස කුසල චිත්තං ජානාති දැනගන්නවා. අනුන්ගේ කුසල සිතක් දැනගන්නවා. ඒතකොට රහතන් වහන්සේට උපදින්නේ ක්‍රියාසිතක්. ඒක උන්වහන්සේ දැනගත්තේ මොකද්ද? කුසල සිතක් දැනගත්ත නිසා කුසලය අභ්‍යාගත. වරහන් ඇතුළේ ලියන්න මෙහිදී රහතන් වහන්සේට උපදින්නේ ක්‍රියාසිතකි. මෙහිදී රහතන් වහන්සේට උපදින්නේ ක්‍රියාසිතකි. රයිට්. ඔය මුල් ගාථා තුනේම මුලට තිබුණේ මොකද්ද? මේ බලන්න. කුසලය කුසලයට, කුසලය අකුසලයට, කුසලය අභ්‍යාගතයට. මුල් වෙලා තියෙන්නේ මොකද්ද? කුසලය. ඔය ටික කෙටියෙන් කියනවනම් කුසලයේ කුසලයට කූ මොකද්ද? කුසලයේ කුසලයට කූ. දෙවෙනි එක කුසලයේ අකුසලයට කූ අකු. තුන්වෙනි එක කුසලයේ අභ්‍යාගතයට කූ අභ්‍යා. මොකද්ද? කූ අභ්‍යා. ඕනනම් අද ගෙදර ගිහලා නෝනට කියලා දෙන්න පුළුවන්. කූ. තේරෙනවද? නේද? මහත්තයට කියලා දෙන්න පුළුවන්. ඇයි? ඔයා ගෙදර ගිහපුවම පාඩම් කරනවා. කූ. හරිද? හෙට උදේට කෘන්තක රදනක දෙකම ගලවගෙන එළියට එන්න වෙන්නේ. හරි. එහෙනම් ඔන්න ඒ තුන කුසලයේ මුල් වෙලා. දැන් අකුසලයේ මුල් වෙලා පටන් ගන්න ටික. පළවෙනි ගාතාව. පුරිමා අකුසලා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ අකුසලයේ ලියා ගන්න. අකුසලයේ දැන් පෙර කියන කැලල ලියන්න ඕනේ දැන් දන්නවනේ නේද? දැන් බබාල වෙන්න ඕනේ දැන් ලියන්න මොකද්ද? පෙර අකුසලයේ කියලා ඕනේ අකුසලයට හරිනේ? උපනිස්සේ වීම අකුසලයට උපනිස්සේ වීම. දැන් එන්න ටික කෙටි කරනවා. මොකද අපි කලින් ඒව දැනගන්නකොට පස්සට යන්න මොකද වෙන්නේ? දැන් අපි කෙටියෙන් ලියමු. අකුසලයට උපනිස්සේ වීම. උදාහරණ මේ බලන්න. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් ඉන්නවා තරුණ කාලේ කාමයේ වරදව හැසිරිලා දැන් මේක නාකි වෙලා. තේරුණානේ? ඒක ගමේ කඩමණ්ඩියට ගිහිල්ලා ඉන්න කොල්ල කුරුට්ටොත් එක්ක නිකන් දාන් අදින ගමන් කොහොමද කියන්නේ? උඹලා දන්නවද බං අපි ඒ කාලේ කරපු වැඩ කැටි 10 15 එක පෙන්කලේ ඈ නේද? ඒ කාලේ බං කාමර එහෙම තිබුණේ නෑ, ගෝල් පේස් තිබුණේ නෑ. අපි ඔය ලඳු කැලෑ ගානේ බඩ ගෑවේ කියලා මොකද වෙන්නේ? පුරිමා අකුසලා ධම්මා මේක තරුණ කාලේ කරපු නොහොබිනා වැඩ. පච්චිමානං පස්සේ මේක දැන් නාකි වෙලා වලපයයි ගොඩපයයි ඒත් මතක් කරන්නේ අරවමයි. දැන් මේ බණ අහන නාකින්ට මොකද හිතෙන්නේ? අම්මපා මේක අහපු එක නම් ෂෝක්. ඇයි? නැත්නම් අපිට මතක් වෙන්නේ ඕවමයි. ඕව මතක් කර ඉන්නකොට රැස් වෙන්නේ අකුසල් වැල් පොලි. එතකොට මැරුණොත් ඕක මතක් කර මොකද වෙන්නේ? සතර අපායේ പ്രേත ගෙඩියෝ. මේ අහන්නකෝ. මේ අහගන්න. මම මේ hina වෙන කතා.
අප්පච්චි නිකමට බලන්න මෑත කාලේ ඉන්න මැරෙන හැම එකාම තමන්ගේ ගෙදර ඥාතියෙකුට මැරිලා වද දෙනව නේද? ඇයි මේ? ඇයි මෙච්චර බුදුසසුන තියෙන රටේ හාමුදුරුවෝ අපවත් වෙලා ප්‍රේතය වෙනවා. සිල් මෑණිවරු අපවත් වෙලා ප්‍රේතය වෙනවා. හොඳ උපාසකයෝ මෙහන් මන් දන්න ආරණ්‍ය සේනාසනයක හරිද? දානේ සංවිධානය කරපු අවුරුදු 63ක් දානේ සංවිධානය කරපු සංවිධායක තාත්තගේ දුව තාත්තා වැහිලා මැරිලා පෙරේත වෙලා තාත්තා වැහිලා. මොකද්ද හේතුව? තාත්තා වයෝවෘද වුණා. අංශභාගේ හැදුනා. ගෙදරට වෙලා හිටියා. බෑනට කිව්වා පුතේ ආරණ්‍යට දානේ අරගෙන ඵලයන්. පුතා ආරණ්‍යට දානේ අරගෙන ගියේ නෑ. ආරණ්‍යේ දානේ නැවැත්තුවා. ගෙදර ළඟ තියෙන පන්සලට දානේ දුන්නා. ඒ කියන්නේ මොකද්ද? අර තාත්තා කැමති වෙලා හිටපු ආරණ්‍යට දාන දෙන එක නැවැත්තුවා. අර ලේසි නිසා ළඟ නිසා ගමේ පන්සලට විතරක් දානේ දුන්නා. තාත්තා ගැටුණා. දැන් බලන්නකො අවුරුදු 63ක් දානේ දීපු දානේ කණ්ඩායමේ ලොකු උපාසකයා මැරිලා මොකද උනේ? ප්‍රේත වෙලා දුවට වැහිලා දුව ලෙඩ කරා. මොකද වෙන්නේ? බෑනත් එක්ක තියෙන තරහට දුව ලෙඩ කරා. දැන් මේක හම්බ කරන තුට්ටු දෙක කියන්නේ හම්බ කරන තුට්ටු දෙක ඔක්කොම ඉස්පිතාලේ ගෙදර මල්ලා ගෙදර වගේ වුණා. ඇයි? දුව හැමදාම ලෙඩි. හරිද? අන්තිමට අපිට ප්‍රශ්නේ දැනගන්න ලැබෙනකොට බරපතලයි. මේක සුව කරගන්න බැරි මට්ටමට ඇවිල්ලා. මතක තියාගන්න. ඉතින් එහෙනම් මොකද වෙන්නේ? කොච්චර දානේ දුන්නත් හිත හදාගෙන තිබුණේ නෑ ඒ අපච්චි. අන්න ප්‍රශ්නේ හොඳට බණ අහලා නෑ. එසම් මැරෙන කෙනා මේ සතර අපායට යන්නේ මොකක් නිසාද? දැන් ඒ අපච්චි කළා තියෙන අකුසලයක්ද? නෑ. අවුරුදු 63ක් මහා දාන දීපු වාර්ෂික දාන කණ්ඩායමේ නායකයා. බට් විදර්ශනා කරන දක්ෂ උනේ නෑ. ඇයි? පුරිමා කුසලා ධම්මා ඒකම මතක් වෙලා අකුසලයකට හැරුණා. එහෙනම් ඒක මොකද වෙන්නේ? කුසලය අකුසලයට හැරුණා, උපනිස්සය වුණා. එයා මැරෙනකොට අකුසලයයි මතක් වුනේ. දැන් එහෙනම් මතක තියාගන්න කුසලයක් කරලත් අකුසලයට හැරුණා නම් අකුසල් කරපු එකාට කවර කතාවද? ඒකයි මං කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා රාගං ආරබ්බ රාගං uppajjati තරුණ කාලේ රාගය මතක් වෙලා වයසට ගිහිල්ලා රාගේනෝ. මේ අහන්නකෝ. දවසක් මම බණක් කිව්වට පස්සේ බණ ඉවර වෙලා යනකොට උපාසකම්මල්ලා ඇවිල්ලා වඳිනවනේ. ආවා ටීචර් කෙනෙක් අවුරුදු 74යි ටීචර් කෙනෙක්. මේකේ ළඟට ඇවිල්ලා කියනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ කට්ටියම යනකම් හිටියේ මට ප්‍රශ්න අහන්න බෑ ලැජ්ජයි. මොකද්ද? නෑ ස්වාමින් වහන්සේ මං තරුණ කාලේ කරපු දෙයක් මට නිතර මගේ හිතට වද දෙනවා. ස්වාමින් වහන්සේ මේක අමතක කරගන්න මේක මේ සිත් උපදින එක නතර කරන්න මට ක්‍රමයක් කියන්න. මම මෙහෙම කරලා බලලා කිව්වා වෙඩි තියලා මරලා දාමු. ඇයි? සිත් උපදින එක නවත්තන්න පුළුවන්ද බල අපිට? එකම ක්‍රමය තියෙන්නේ මොකද්ද? මරලා දාන්න ඕන. මං කිව්වා අම්මා මෙච්චරයි වැඩේ. සිත් උපදින එක නවත්තන්න බෑ. උපදින සිත මගේ කරගන්න එපා. උපදින සිත මොකද දැන් පුරිමා අකුසලා ධම්මා මේක ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් එක්ක යාළු වෙලා මොකක් හරි උට්ටප්පරයක් වෙලා දැන් ඒක මතක් වෙනවා. මතක් වුණාට පස්සේ මොකද කරන්න ඕන? දැන් මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ? පශ්චත්තාපය, කුක්කුච්චය. ඒ කියන්නේ පෙර කරපු අකුසලය කෙරෙහි පසුව තැවෙනවා. අපිටත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් අද ඉඳලා වෙනවද? නෑ. ඇයි දැන්? දන්නව මොකද්ද? පුරිමා අකුසලා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං. ඔයා දැනගන්න මේක එනකොට මොකද්ද? මට මේ පසුතැවිල්ලක් ඇවිල්ලා තියෙන්නේ මංගි තරුණ කාලේ කරපු ජරා වැඩක් නිසා මේක දැන් මට පසුතැවිල්ල වැඩක් නැහැ. දැන් මොකද්ද කරන්න? මම විදර්ශනා කරනවා. මේක මොකද්ද? මේක හිතක්. මේ පසුතැවෙන හිත ඇවිල්ලා තියෙන්නේ අර කරපු රාගය මතක් වෙලා. ඒ ද්වේෂය මතක් වෙලා. දැන් එහෙනම් ඒක කරනකොට කුසලයක්. අන කුසලයට හැරෙනවා. ඊළඟ ගාතාවේදී මම කතා කරනවා. දැන් මතක තියාගන්න මොකද්ද? සමහර අය අදක්ෂ වුණොත් අදක්ෂ කෙනාට පෙර කරපු අකුසලයේ මතක් වෙලා දැනුත් එක්ක රාගය, එක්ක ද්වේෂය, එක්ක කුක්කුච්චය, එක්ක තීන මිද්දය, එක්ක විචිකිච්ඡාව ආදී ධර්මයන් ඇති වෙනවා. හරි අපි ලියමු. උදාහරණ. අකුසලයේ කිලුවා නේද? උදාහරණ. රාගය අරබය රාගය ඇතිවීම
ද්වේෂය අරබයා ද්වේෂය ඇතිවීම. ද්වේෂය අරබයා ද්වේෂය ඇතිවීම. දැන් අපි හිතමු අද ඔන්න උපාසකම්ම ටිකක් රෑ වෙලා ගෙදර යනවා. ගෙදර ඉන්නවා වසවර්ති මාරදීවිය පුත්‍රයා කාලක්‍රියා කළා. ඒ කියන්නේ හස්බන්ඩා කාලක් ක්‍රියා කරලා ඉන්නවා. දැන් මේක දැක්කට පස්සේ ඉන්න බෑ. උයලත් නෑනේ. තෝබල කොහෙද ගියේ? බණක් අහන්න ගියා. කීයද ගියේ? 3ට විතර ගියේ. මෙච්චර වෙලා නෑ ඒ හාමුදුරුවෝ බණ කියනකොට පැය 4-5ක් කියනවනේ. බරු කියන්න එපා. සාමාන්‍යයෙන් පැයයි බණ තියෙන්නේ. දැන් ඉතින් සැක කරලා බයිනෝ. දැන් මෙයා කල්පනා කරනවා බලපියකෝ මෙච්චර හොඳ වැඩක් කරන්න ගිහිල්ලා මේ වසවර්තියට මේක තේරෙන්නේ නැති හැටි කියලා දැන් මොකද වෙන්නේ? මේක කේන්ති යනවා. දැන් කේන්ති ගිහිල්ලා පහුවදා උදේට නැගිටිනවා. දැන් පහුවදා උදේනකොට දැන් කේන්තිය කියන්නේ ජවනසිත. රැට ඇති වෙන්නේ භවාංගසිත. මෙන්න બોලේ උදේ නැගිට්ටන් පස්සෙත් ආයි කේන්ති එනවද නැද්ද? අර ඊයේ රෑ කේන්තිය ටිකක් ඇවිල්ලා තේක හදනකොට සද්දෙන් අහගන්න බලන්න. ටක 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 නැද්ද? කොත්තු කඩේ වගේ. ඒකල ගෙනහිලා දෙන්නේ කොහොමද? ඔන්න ඕනම් බොනවා. නේ? ඉරානයේ ඊශ්‍රායලයේ වගේ. හරිද? දැන් එහෙනම් තේරුම් ගන්න ඕන මොකද්ද? මේ රෑ ආපු ද්වේෂය ආයි උදෙත් ඇවිල්ලා. දෝසං ආරබ්බ දෝසං උප්පජ්ජති. රාත්‍රී ද්වේෂය උදේ ද්වේෂයට උපනිශ්‍රේ වෙලා. දැන් අද ඉඳලා මේක දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? ඔයාටම hina යනවා මොකද්ද? අම්මපා මේ ඊයේ රෑ ආපු එකනේ අද උදේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේක ඩිලීට් කරන්න ඕන. දැන් ඩිලීට් කරන්න මොකද කරන්න? ඔයා කල්පනා කරන්න මේක බොරු වැඩක්. මේ ඊයේ රෑ ආපු අකුසල සිත ආයිසරයක් උපනිශ්‍රේ වෙලා මේක උපදිනවා. දැන් මොකද වෙන්නේ? ටක 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 ගාව නෙමෙයි. දැන් ටින් 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 ගිහලා හිමින් දෙනවා. මාත්‍යා තේක බොන්නකෝ. දැන් මොකද වෙන්නේ? අන්න බලන්න ඔයාගේ ස්වරේ. දැන් මේ බලන්න. දැන් ඔය දෙකෙන් හොඳ මොකද්ද කියන්නකෝ? කියන්නේ දැන් මහත්තයා නම් කොහොම හදලා දුන්නත් ඒක බොනවා. ඇයි? ඌ දන්නව දැන් වෙන බොන්න තැනක් නැහැ. මේක තමයි බොනවා. හරි බොන්න වෙනවා. ඌ ඒක නිසා බොනවා. නැත්නම් බිව නැත්නම් ආයෙ ගුටි ගන්න වෙනෝනේ. මේක බොනවා. ප්‍රශ්නේ මොකද්ද? ඔයාගේ හිත කිලිටු වෙන්නේ නැද්ද? ඔය द्वේෂයෙන් කිලිටු වෙන්නේ කාගේ හිතද? ඔයාගේ හිත. එහෙනම් මොකද වෙන්නේ? නොකල යුතු දෙයක් නේද? දැන් ඔයා නුවණ තියෙන කෙනෙක්. අද මේ මකර තොරණින් ඇතුළට ආපු හැම එකාටම හොඳ පාඩමක්. මොකද්ද? ඔයාට තේරෙනවා මම මේ අනුන්ගේ හාල් කිරිල්ල නෙමෙයිද කිරන්නේ. සමහරට ඒක නිදි. ඌට තේරෙන්නේ නැහැ. මම මෙහෙ ටක 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 ගාලා ගහනවා. මේ වීදුරුව ගැහෙන්න හයියෙන් ගැහුවක් කමන්නේ. මේ द्वේෂය ඔයාගේ හදවත පුපුරු ගහනවා. ඒකට කර්ම රැස් වෙනවා. ඒ කර්ම වලට ඔයාට විපාක රැස් වෙනවා. එදාට තනියෙන් භුක්ති විඳින්න වෙන්නේ. එදාට මිනිහා නැහැ. දැන් ඔයා ටක ටක ගෑවට එදාට ටික ටික ගාලා ඔලුවට වදිනකොට තේරුණේද? සතර අපායට ගිහිල්ලා යමපල්ලෝ වෙලා ටක ටක ගාලා ගහනකොට එදාට මිනිහා නැහැ. ආනිසා අනාගතය ගැන කල්පනා කරලා මොකද්ද කරන්න ඕන? පුරිමා අකුසලා ධම්මා මේ ඊයේ රෑ ආපු කේන්තිය තමයි පච්චිමානං උදේ පාන්දර නැගිටලා කුණු කෙල පරාගෙන දේක හදනකොට ආයෙන්නේ ඒකමයි. මතක තියාගන්න. හරි. එහෙනම් ඔන්න ඒක ඉවරයි. තුන්වෙනි එක. ද කිවෙන එකද? පහ නේද? පහ. බලාගන්න බෝඩ් එක කියන්නේ. පුරිමා අකුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං කේසංචි උපනිස්සය පච්චයේන මේ බලන්න. දැන් ඔබට මතකද අඟුලිමාල මිනි විශාල ප්‍රමාණයක් මැරුවා. හැබැයි බුද්ධ ශාසනය පැවිදි වෙලා ඒව මතක් වෙනකොට නැවත විදර්ශනා කළා. විදර්ශනා කරනකොට කුසලයක් ඉපදුනා, රහත් වුණා. එහෙනම් ඔබටත් අතීතයේ අකුසලයක් දැන් ආවොත් මොකද කරන්න ඕන? කියන්නේ. දැන් අර කිව්වේ මොකද්ද? මහත්යත් එක්ක ඊයරත් කේන්ති ගියප එක අද උදේට ආවොත් මේක වැඩක් නැති එකක් නේ. මේ පෙර කරපු අකුසලයක් දැන් උපදිලා. ඒක උපනිස්සය ප්‍රත්‍යයෙන් උපදින එක. මොකද්ද? උපනිස්සය ප්‍රත්‍යයෙන් උපදින එකක්. එහෙම විදර්ශනා කරනකොට ඔයාට ඇති වෙන්නේ මොකද්ද? කුසලයක්. චූටි දරුවෙක්ගේ කටහඬක් ඇහෙන මොකද ඒ? නිශ්ශබ්දව ඉන්නවනම් බොහොම හොඳයි පොඩි දරුවෝ. ආගෙන ඉන්න මයි පුතාලා. හරි. දැන් එහෙනම් ලියා ගන්න. අකුසලය කුසලයට. අකුසලය කුසලයට. මෙතන කේසංචි කියන්නේ මොකද්ද? කිසියම් විටක හැම විටම නෙවෙයි. හැමෝටම එහෙම වෙන්නේ නෑ. දක්ෂයා විතරයි ඕක කරගන්නේ නේද? මෙතන ඉන්න දක්ෂයෙක් හිටියොත්
අන්නේ දක්ෂයා අකුසලයක් එනකොට මොකද වෙන්නේ? විදර්ශනා කළා කුසලයට හර. කේසංච කිව්වේ කිසියම් විටක. එහෙනම් වරහන් ඇතුළේ යන කිසියම් විටක. අකුසලය කුසලයට කිසියම් විටක. කේසංචි කිසියම් විටක. උපනිස්සය වීම. උදාහරණ රාගය, ද්වේෂය, මානය, දිට්ඨිය ආදිය විදර්ශනා කරන කල්හි right ඊළඟ ගාතාව කියන මාත් එක පුරිමා අකුසලා ධම්මා පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ ලියා ගන්න 7 නේද 6 අකුසලය අභ්‍යාකතයට උදාහරණ ලියා ගන්න රහතන් වහන්සේ නමක් පරසිත දන්නා නුවණින් පරසන්තානගත අකුසලයක් දැනගන්නා කල්හි හරි දැන් එහෙනම් අකුසලයේ මුල් වෙලා කීයක් තියෙනවද 3යි අකුසලයට කියන්නේ අකුසලය අභ්‍යාකතයට හරිනේ ඔන්න රහතන් වහන්සේ නමක් අන්තිම එක රහතන් වහන්සේ නමක් මොකද්ද කිව්වේ අනුන්ගේ අකුසලයක් පරචිත්ත විඥානඥාණයෙන් දැකනවා එතකොට අකුසලයේ දැනගෙන රහතන් වහන්සේට උපදින්නේ අභ්‍යාකත ක්‍රියාසිතක් හරිනේ දැන් ඒක අර කලින් එක කියලා දීපු නිසා ඒක කෙටියෙන් කිව්වා ඊළඟ ගාතාව පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං ලියා ගන්න අභ්‍යාකතයට උදාහරණ රහතන් වහන්සේ නමක් තම රූපය විදර්ශනා කරන කල්හි හරිනේ මේ බලන්න දැන් ඔන්න රහතන් වහන්සේ නමක් ඉන්නවා උන්වහන්සේගේ චක්කු ප්‍රසාද රූපය තියෙනවා මේ චක්කු ප්‍රසාද රූපය කියන්නේ මොකද්ද කර්මජ රූපයක් කියන්නේ පෙර කරන ලද කුසල හෝ අකුසල කර්ම නිසා ඉපදිච්ච රූපයක් බව උන්වහන්සේ විදර්ශනා කරනවා. එතකොට උන්වහන්සේ තේරෙන්නේ මොකද්ද? මේක හේතුවක ඵලයක්. මතකද ඔබට කර්ම ප්‍රත්‍ය? කුසලං කම්මං විපාකානං කන්දානං කටත්තාච රූපානං කම්ම පච්චයේන පච්චයෝ. ඒ කියන්නේ කුසල අකුසල කර්ම නිසා උපදින කටත්තා රූප කර්මජ රූප. කියන බලන්න. චක්කු ප්‍රසාද රූපය කර්මජ රූප. කර්මජ රූපයක්. එහෙනම් ඒ කර්මජ රූපේ ඉපදිලා තියෙන්නේ කොහමද? පෙර කරපු කුසල කර්මයකින් හෝ අකුසල කර්මයකින්. අන්න එහෙම විදර්ශනා කරලා දකින්නකොට මොකද්ද වෙන්නේ? කියන්නේ. උන්වහන්සේ විදර්ශනා කරනවා උන්වහන්සේට උපදින්නේ මොකද්ද? කියන්නේ. අභ්‍යාකත ධර්මයක් කියවත් ක්‍රියාසිතක්. හරිනේ? උන්වහන්සේ විදර්ශනා කළේ රූපයක්. රූපයත් අභ්‍යාකතයි ක්‍රියාසිතත් අභ්‍යාකතයි. තේරුණාද? නැද්ද? තේරුණා යත උස්සන්න බලන්න. හොඳට අත උස්සන්න ඕන. රයිට්. එහෙනම් උන්වහන්සේ විදර්ශනා කළා. හොඳට බලන්න. උන්වහන්සේ විදර්ශනා කළේ චක්කු ප්‍රසාද රූපයත් අභ්‍යාකතයි. උන්වහන්සේට උපදින්නේ ක්‍රියාසිතත් අභ්‍යාකතයි. එහෙනම් අභ්‍යාකතයට. හරි. දැන් ඊළඟ එක. අභ්‍යාකතයේ කුසලයට බලා ගන්න බෝඩ් එක. පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං. ඒ කියන්නේ අභ්‍යාකතයේ කුසලයට ලියා ගන්න. අභ්‍යාකතය කුසලයට.
ඒ කොහොමද? මේ බලන්න. දැන් අපි හිතමු පෘතජ්ජන පුද්ගලයෙක් හෝ සෛක්ෂයෙක්. කවුද සෛක්ෂය කියන්නේ? මේ බලන්න. මේ ලෝකේ කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. පෘතජ්ජන, සෛක්ෂ, අසේක. පෘතජ්ජන කියන්නේ පෘතුල වශයෙන් කෙලෙස් හදන කට්ටිය. ආර්ය කට්ටිය නෙවෙයි. ඊට පස්සේ සෝවාන්, සකදාගාමි, අනාගාමි මාර්ගඵල 6 දෙනා. ඒ 6 දෙනාට කියන මොකද්ද? සෛක්ෂ ශිෂ්‍ය තාම නිවන හික්මෙනවා. සේක හික්මෙන අය. රහතන් වහන්සේ නිවන හික්මිලා ඉවරයි. අසේක ආයි හික්මෙන්න විදියක් නැහැ. හික්මෙන්න දෙයක් නැහැ. තේරුණානේ? එහෙනම් රහතන් වහන්සේ නැතුව මේ පෘතජ්ජන පුද්ගලයෝ සහ සෛක්ෂ පුද්ගලයෝ රූපයක් විදර්ශනා කරනවා නම් උන්වහන්සේලාට උපදින් ඒ පුද්ගලයන්ට උපදින්නේ මොනවද? ඈ? ක්‍රියාසිත, කුසල සිත්. කතාව තේරුණාද? දැන් අපි හිතමු පෘතජ්ජන පුද්ගලයෙක් හරි සෛක්ෂයෙක් හරි තමන්ගේ චක්කු ප්‍රසාද රූපේ විදර්ශනා කළොත් උන්වහන්සේ ඒ පුද්ගලයාට උපදින්නේ කුසල් සිත්. විදර්ශනා කරනකොට කුසල් සිත්. තේරුණේ? මෑණින් වහන්සේට. තේරුණානේ? මූණ නිකන් මෙච්චර සතුරු නැති නිසා. හරි නේද? හැමෝටම තේරුණාද? එහෙනම් ලියා ගන්න උදාහරණ. පෘතජ්ජන පුද්ගලයන් හා සේක පුද්ගලයන්. සේක පුද්ගලයන්. රූපයක් විදර්ශනා කරන කල්හි රූපයක් විදර්ශනා කරන කල්හි හරිනේ එයාට කුසල සිත් උපදිනවා ඒක හරි එතකොට ඊළඟ ගාතාව පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ මේ බලන්න දැන් අපි දැන් පෘතජ්ජන පුද්ගලේ තමන්ගේ චක්කු ප්‍රසාද රූපය ගැන අරමුණු වෙලා එයාට උපදිනව මොකද්ද රාගයක් උපදිනවා මොකද්ද අනේ මගේ චක්කු ප්‍රසාදේ නිරෝගී දැන් සමහර කෙනෙක් මොකද්ද මගේ ඇස් පේනව හොඳට තේරෙනව නේද ඒ කියන්නේ මොකද්ද කියන්නකෝ අනේ උඹහෙන් ඇදගත තලගොයි වගේ මන් දිහා බලලා ඉන්නේ කියන්න මගේ චක්කු ප්‍රසාද රූපයෙන් නිරෝගී කියලා ආරෝග්‍ය මදය මාන්නය කතා තේරුණාද? ඒතර මොකද වෙලා තියෙන්නේ? චක්කු ප්‍රසාද රූපයක් එයාට ඇති උනේ මාන්නය අකුසලයක්. එහෙනම් රූපය අභ්‍යාකතය අරබය අකුසලයක්. ගෑනු කට්ටිය වැඩිපුරම ඉන්නේ කොතනද? කණ්ණාඩි ඉස්සරහා. ඇයි? ඒක ඉස්සරහට යනවා මෙහෙම කරලා බලනවා කොණ්ඩේ මෙහෙට දානවා නේද? ඇයි බැමි දෙක ඩෝසර් කරනවා සංවර්ධනය කළ ඉඩම් නේ ආයේ ඒව කර මොකද වෙන්නේ රටේ ලෝකේ තියෙන ඒව ඔක්කොම කැරට් බීට් ඕවා උලනවා ඊට පස්සේ අලිගැට peer ගානවා ගස් ලැබු ගානවා මොකද බල ඔරවන් ඉන්නේ හරිද දැන් ඒව කළා මොකද වෙන්නේ බලනවා ඒ කියන්නේ රූපය අරබය මොකද්ද රාගය මගේ ලස්සනයි නේ එහෙනම් රූපය අරබය රාගය ලියා ගන්න රූපය අරබය රාගය ඇතිවන කල්හි මේක ලියුව නේද මොකද්ද අභ්‍යාකතේ අකුසලයට කියලා ලියුව නේද ලියා ගන්න අභ්‍යාකතේ අකුසලයට 9 වෙනි එකනේ අභ්‍යාකතේ අකුසලයට උදාහරණ ලියා ගන්න උදාහරණ රූපය අරබය රාගය ද්වේෂය මෝහය මානය දිට්ඨිය විචිකිච්ඡාව ඇති වෙන කල්හි මේ හරිද මම ලස්සන කතාවක් කියන්න අපේ ගෙදර තිබුණා ෆැමිලි ෆොටෝ එකක් හරි ඉස්සරින් හරි අය කළු සුදු එවෙන් ගහන ඉතාම දුර්ලභයිනේ ෆොටෝ හරිද මට මතකයි අපේ ගෙදර අක්ක කෙනෙක් හිටියා මන් දවසක් ඇල්බම් එක බලනකොට ඒකිගේ මූණ මෙහෙම පෑනින් කපලා මොකද වෙලා තියෙන්නේ අපේ ගෙදර ඉන්න අනිත් උන් ඔක්කොටම වඩා මං කැතයි ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ රූපය අරබය දේශය කතා තේරුණාද තමන්ගේ රූපය අරබය
ද්වේෂය. ඒ වගේම මාන්නය. මොකද්ද? හීනමානය. මං අර ගොල්ලන්ට වඩා කැතයි. තේරෙනවද? මං අර ගොල්ලන්ට වඩා මිටි. තේරෙනවද කියන්නේ? දැන් මේ අහනකො දැන් දැන් සාමාන්‍ය අනිකුත් ස්වාමීන් වහන්සේලාට සාපේක්ෂව මම මිටිනේ. මට තඹ දොයිතුවකට ගාණක් නැහැ. ඇයි හේතුව? උසහාමුදුරුව 20000ක් කරනවට වඩා වැඩක් මේ මිටි හාමුදුරුව මං තනියම කරනවා. මට ඒක ඇතිනේ. මට මේක අරගෙන බං ආයේ මේක තම්බන් කන්නද? නිවන් දකින්න පුළුවන් වැඩ ටික කරගත්තා නම් එච්චරයි. කතාව තේරුණාද? ගිහි කාලේ හැබැයි මේක අරබයා මොකද වෙන්නේ? ඇති වුණා මොනවද? හීනමානය ඇති වුණා. ඇයි ඒ? දැන් සමහර වෙලාවට පන්ති ගියාට පස්සේ මට ලස්සන වැඩ වෙලා තියෙනවා. දැන් අලුත්ම පන්තියක් මම ටියුෂන් ගුරුවරයෙක් අලුත්ම පන්තියක්. දැන් මමත් ගිහිල්ලා ඉන්නවා. හරිද? සමහර කොල්ලෝ ඇවිල්ලා මගේ කරට උඩින් අත දාගෙන මචං තාම සර් ආවේ නැද්ද? දැන් මම තමයි සර්. උන්ට පේන්නේ මං සර් කියලා. ඇයි ඒ? මං කොටයිනේ. හරිද? උන් මගේ කරට උඩින් අත දාගෙන අහන මචං සර් ආවේ නැද්ද කියලා. මාත් කියනවා ඉතින් ඒ දවස්වල මොකද? නෑ මචං තාම සර් ආවේ නෑ. විනාඩි 15කට පස්සේ ස්ටේජ් එකට නැගලා උගන්වනකොට යකෝ මූද? හරිද? අන්න ඒ වගේ ඉතින් එහෙම අර හීනම ඒ කාලේ තේරෙන්නේ නෑනේ ධර්මයක් තේරෙන්නේ නෑ. හැබැයි මොකද ඉන්නේ හොද්දට හිතට වදිනවා. ඇයි කොච්චර hina වෙලා හිටියත් ගෙදර එනකොට තනියෙන් ඉන්න වෙලාවට කල්පනා කරනවා. අපරාධේ මං තා ටිකක් කුස වෙලා ඉපදුනා නා. මේවා නෑනේ. මේ එක එකාගේ පාච්චල් වෙන්න ඕනේ නෑනේ කියලා හිතෙනවා. ඒ මොකද්ද? මාන්නේ. ඒව තේරෙන්නේ දැන්. දැන් කොට නෙමෙයි කොටේ කොට උනත් මට මතක් වෙන්නේ මොකද්ද? මං පෙර ජීවිතේ චෛත්‍යයක් හදනකොට බාල කරලා ඇති. පින්කමක් කරනකොට බාල කරලා ඇති. ඒක නිසා කොට උනා. නමුත් මොකද වෙන්නේ? ශරීර ප්‍රමාණයෙන් කොට උනාට ධර්මඥානයේ ප්‍රමාණයෙන් දිග උනා නම් වැඩේ කෙලවර කරාට පස්සේ කොටත් උසත් දෙකම අදාළ නැහැ. හරිනේ? ලකුණ්ඩ බද්දිය ස්වාමීන් වහන්සේට වෙච්ච කතාව තමයි මම නිකන් උපමාවට ගලපලා කිව්වේ. හරිද? ඒතකොට ලකුණ්ඩ බද්දිය හාමුදුරුවෝ මටත් වඩා ගොඩාක් මිටි. නමුත් මොකද වෙන්නේ? ධර්ම කතිකයන් වහන්සේලා අතර මොකද වෙන්නේ? ආයි ඒ කියන්නේ ඒ ධර්ම ස්වරය අහන්න මිනිස්සු ඈත ඉඳලා ඇවිල්ලා බලාගෙන ඉන්නලු. කවුද මේ බණ කියන්නේ? බලනකොට මොකද වෙන්නේ? නෑ. හරිද? මම ඔය මේ ත්‍රිකුණාමලයේ පැත්තේ පන්සලක ධර්මදේශනාවකට වැඩම කළා. ධර්මදේශනාවට වැඩම කළා. මම පන්සලට යනකොට උදේ සිල් දෙන්න කවුරුත් නෑ. සිල් වැඩසටහන කරන මට කිව්වා අනේ කිරියොත්දෙඩ හාමුදුරුවෝ ඔබ වහන්සේ පන්සිල් දෙන්න කියලා. ඉතින් මං අටසිල් දෙන්න කියලා පොයි දවසේ. මං ගිහලා අටසිල් දුන්නා. ඊට පස්සේ උපාසකම්මල දෙන්නෙක් දැන් මම මුතුකුඩෙන් වඩාමගෙනකට උපාසකම්මල දෙන්නෙක් පිටිපස්සෙන් එනවා. මේ ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේ කිරිවත්තුඩුවේ හාමුදුරුවෝද? මං කිව්වා ඔව් කියලා. අනේ ස්වාමීන් වහන්සේ කටහඬත් එහෙමමයි. මං කිව්වා උසනේ අඩු ඵලයව යන්න. දැන් මුන්දලට මොකද ඉන්නේ? අර කටහඬින් ඔක්කොගෙම දන්නවා ධර්මාසනේ ඉන්නකොට ටීවී එකේ ඉන්නකොට පේන්නේ සද්දන්තය වගේනේ. මේක බොල දොඩංගිනි දෙකක් උස නෙමේ. හරිද? හරිද? දැන් ඊළඟට මොකද්ද? ඒකත් ඉවරයිනේ. උතු භෝජනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ මේක කරුණු දෙකක් අම්මා. උතු කියන්නේ ඍතුව. භෝජනය කියලා කියන්නේ භෝජනම්පි කියන්නේ භෝජනයද ඍතුවද භෝජනයද දෙකම උපනිස්සය වෙනවා. එක සැරේ කියලා දෙන්නම් අහගෙන ඉන්න. ඍතුව සවුත් වුණොතින් අහගන්න අම්මා අහගන්න මේ පැත්ත බලාගෙන අහගෙන ඉන්න. ඍතුව සවුත් වුණොත් ලෙඩ වෙනවා. අහගන්න. දැන් මට මේ කැස්ස වැඩිපුරම සනීප වෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? උදේ කොළඹ දවල් දියතලාවේ ආයි පහවදා උදේ මාතර ආයි කොළඹ දැන් මොකද වෙන්නේ? ඍතුවන් වරින් වර වෙනස් වෙනවා. ඍතුව සවුත් වුණොත් ලෙඩ වෙනවා. ලෙඩ වුණොත් භාවනා කරගන්නත් බැරි වෙනවා. බණ කියා ගන්නත් බැරි වෙනවා. කුසලයන් කරගන්න බැරි වෙනවා. ජීවත් වෙන්න බැරි වෙනවා. එහෙනම් මේ ජීවත් වීමට හැම දෙයකටම මොකක්ද වෙන්නේ? ඍතුව කියන එක අත්‍යවශ්‍ය වෙනවා. ඍතුව බලපානවා. උපනිස්සය බලවත් වූ හේතු. තේරුණා නේද? දැන් සමහර කට්ටිය ඍතුව හොඳ නැති පළාතකට යනවා. ගියපු දවසේ ඉඳලා ලෙඩ. තේරුණාද කියන්නේ? එතකොට මොකද වෙන්නේ? එයාගේ ජීවිතය පවත්වා ගන්නත් නිවන් දකින්න අවශ්‍ය භාවනාව පවත්වා ගන්නත් ශ්‍රමණ ජීවිතයේ මහාන ජීවිතේ පවත්වා ගන්නත් අමාරු වෙනවා. එහෙනම් ලියා ගන්න. උතු හරිද? අංක 10 නේද? උතු වරහන් ඇතුලේ ඍතුව
භෝජනම්පි. භෝජනම්පි. වරහන් ඇතුලේ භෝජනයද භෝජනයද සත්වයාගේ පැවැත්මට හා නැවැත්මට, ඒ කියන්නේ නිවනට හොඳේ. සත්වයාගේ පැවැත්මට හා නැවැත්මට බලවත්ම උපකාරය වන්නේ. බලවත්ම උපකාරය වන්නේ. මේ අපේ ආරණ්‍ය හිටිය හේමරතන කියලා ස්වාමින් වහන්සේ නමක්. මුන්වහන්සේට එකපාරක් ලෙඩක් හැදුනා. මොකද්ද? කලන්තේ දාලා වැටෙනවා. උදේ බුද්ධ පූජා බුද්ධ වන්දනාවේදී වැටෙනවා. දානශාලාවේදී වැටෙනවා. ටොක් ගාලා වැටෙනවා. භාවනා කර කර ඉන්නකොට වැටෙනවා. ලෙඩේ හොයාගන්න බෑ. පස්සේ වතු පිටි වල හොස්පිටල් එකට අරගෙන ගියා. චෙක් කළා. බ්ලඩ් නෝමල්, සුගර් නෝමල්, කොලෙස්ටරෝල් නෝමල්, ප්‍රෙෂර් නෝමල්, හાર્ට් එක හොඳයි. ඔක්කොම හොඳයි. හැබැයි ලෙඩේ හොඳ නෑ. උන්වහන්සේ දැනගත්තා උන්වහන්සේට තියෙන ලෙඩේ මොකද්ද කියලා. හරිද? උදේ උන්වහන්සේ බලන්න ආවා ත්‍රිවිල් එක වැඩ කරන ධම්මික කියලා අයියා කෙනෙක්. ධම්මික අයියට ලං වෙලා කිව්වලු ධම්මික අයියා පුළුවන් නම් දවල්ට එනකොට මාව බලන්න එනකොට ලුණු පොඩ්ඩක් වැඩියෙන් කට්ට කරවල හොද්දකුයි පාන් කෑල්ලකුයි අරන් එන්න කියලා රහසින් කියලා තියෙන. දවල් දානෙට ওই ටික අරගෙන ආවා. ධම්මික අයියා. අනේ උන්වහන්සේ දවල් දානෙට ඒ ටික වැළඳුවා. 12ට කලින් වළඳනෝනේ. 3 වෙනකොට ටිකට් කපලා හොඳ වෙලා ආරණේටත් ආවා. මොකද්ද හේතුව? මොකද්ද හේතුව? ලුණු. දැන් මුන්දලා හිටියනම් එහෙම මොකද ලුණු පොලොත්තක් අරගෙන ගිහලා හාමුදුරුවෝ බීපන් කියලා දෙයි. ලුණු නෙවෙයි. මොකද්ද? උන්වහන්සේ ප්‍රියතම භෝජනය ලැබිලා නැහැ. ඒ කියන්නේ උන්වහන්සේගේ ගම බලපිටියේ. හරි? උන්වහන්සේගේ ගම බලපිටියේ. බලපිටියේ පැත්තේ මිනිස්සු කන්නේ මොනවද? වැඩිපුරම කන්නේ කට්ට කරවල හොද්ද ලුණු වැඩියෙන්. මං උන්වහන්සේගේ ගෙදර වැඩලා තියෙන දානෙට අපිට හදලා දුන්නොත් එහෙම මොකද වෙන්නේ? අපිට ඒක වළඳන්න බෑ. ඒ කියන්නේ දැන් අපිට තේරෙන්නේ කරවල වලට ලුණු දාලා නෙමෙයි ලුණු එකට කරවල කෑල්ලක් දාලා වගේ. ඒක කන්න බෑ. ලුණු කටේ තියන්න බෑ ලුණු කචාරේ. හැබැයි උන්වහන්සේලා වැඩිපුර අම්මා ඒක නියමයිලු. ඒ පැත්තේ මිනිස්සුන්ගේ මොකද්ද? හැටි. ඉතින් ඒක උන්වහන්සේට ලැබෙන්නේ නැහැ. මොකද හේතුව? අපේ ආරණ්‍ය දායක සභාව නිර්මාංශයි. එහෙනම් අපේ ආරණ්‍යේ උඹල කඩ කෑල්ලක්වත් දෙන්නේ නැහැ. සම්බෝලයකට උඹල කඩ කෑල්ලක් තිබ්බොත් විසි කරනවා. පරිප්පුවකට හාල් මැස්සෙක් දාලා තිබ්බොත් උඩින් යන්නේ පරිප්පු. බෙදන්න දෙන්නේ නැහැ. සිල්වත් ස්වාමීන් වහන්සේලාට මේ මස් මාළු බෙදනවද දුස්සීලව කරන හදනවද කියලා බයිනෝ. ඒ කියන්නේ අපේ ආරණ්‍ය දායක සභාව කියන්න නෑ බන් දායක සභාවේ උන් කනවා හාමුදුරන්ට කන්න දෙන්නේ. මොකද කිව්වේ? දායක සභාව නිර්මාංශ නෑ උන් හොඳට කනවා. හරිද? හාමුදුරන්ට දෙන්නේ නෑ හාල් මැස්සෙක්වත්. අන්තිමට මොකද උනේ? හාමුදුරුවෝ ලෙඩ වුණා. දැන් එහෙනම් තේරෙනවද? නිවන් දකින්නත් මේ සිවුරේ සාසන ප්‍රවෘජාව රැකගෙන යන්නත් භෝජනය කියන එක තියෙනවා. මේ දැන් මම කියපු කතාව ඕගොල්ලන් නිකන් එහෙනම් මේ හාමුදුරන්ට මස් කන්න හිතලා කියපු කතාවක් වගේ තේරෙන්නේ. ඔයන් නිකමන මං කියන කතාව අට්ටකත් අහගන්න. ධම්මපද අට්ට කතාවේ බලන්න මාතික මාතාගේ කතා වස්තුව. මම මේ කියන කතාව ලියාගෙන යන්න. බොරු නම් මට ගල් ගහලා මරන්න. මාතික මාතා කතා වස්තුව බලන්න හොඳට. ඒකේ මාතික කියලා පුරුෂයෙක් ඉන්නවා. එයා ගම්මුලාදැනි ග්‍රාම සේවක කෙනෙක්. එයාගේ අම්මා මාතික මාතාව. ඇය දවසක් කඩේ ගිහිල්ලා එනකොට ස්වාමින් වහන්සේලා 69ක් හම්බ වෙනවා. අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා කොහෙද වඩින්නේ? අපි මේ වස්වසන්න කැලෑවක් හොයාගෙන යනවා. අනේ ස්වාමීනි කොහෙවත් යන්න එපා. ඔහොම විනාඩි 10ක් ඉන්න. දිව ගෙදර. පුතාට කිව්වා පුතා ගම්මුලාදෑනියා. ගම්මුලාදෑනියා කියන්නේ ගමම මුලා දානවද? ඈ? ගමේ බාරකාරයා. මං හිතේ ගම මුලාවේ දාන නිසා ගම්මුලාදෑනි. නෑ හරිද? දැන් ඉන්නේ ගාම මොකද? ග්‍රාම සූකර නෙමෙයි ග්‍රාම සේවක. ග්‍රාම සූකර කියන්නේ ගම් ඌරනේ. ග්‍රාම සේවක. මොකද්ද? ග්‍රාම සේවක. හරිද? ගම්මුලාදෑනි. දැන් ගම්මුලාදෑනියා පුතාට ගිහලා කියපු ගම අපි හොඳයි අම්මා. අපි හදමු කුටි. මේ අම්මා හරි සද්දාවන්තයි. හරිද? දැන් ඉන්න ගම්මුලාදෑනියා වගේ නෙමෙයි. දැන් නම් මොකද වෙන්නේ? හාමුදුරුවෝ පන්සලක් හදුවොත් විරුද්ධ වෙන්නේ කවුද? මුලින්ම විරුද්ධ වෙන්නේ ගම්මුලාදෑනියෝ. ගස් කපන්න බෑ. කියලා මොකද වෙන්නේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අර හැම්මෙන් ඇවිල්ලා. හරිද? മന്ത്രി කෙනෙකුත් ඉන්නව නේද ඇවිල්ලා. හරිද? උන්දලා විරුද්ධ වෙන්න එපා. හේතුව මොකද්ද? නිකං කරගන්න තියෙන කුසල් වලට හරිද අකුල් හෙලන්න එපා.
හරිනේ. ඒ සමයන් රාජ්‍ය නිලධාරියෝ හොඳට කරගන්න පුළුවන් කුසල්. ඇයි? තමන්ගේ අතින් පයින් යන්නේ රටේ සම්පත් ටික කොහොම හරි මොකද වෙන්නේ? භික්ෂු ශාසනයට බුද්ධ ශාසනයට පූජා කළා. නව වතාවක් බුද්ධ ශාසනයට පූජා කරපු රට මේක. නම් මොකද කෑල්ලක් දුන්නම් මොකෝ වෙන්නේ? තේරුණානේ? පුළුවන් නම් බුදු පිළිමයක් තියෙන තැනකින් තව මොකක් හරි තියලා වලියක් දාගන්න මට්ටමට පත් කරගන්න එපා. තේරුණා නේද? ඔහම නිකම් පව් කරගන්න එපා. මම කියන්නේ අහගන්න. දැන් මෙන්න මේ විදිහට මේ මාතික මාතාව අර ස්වාමීන් වහන්සේලා 69ටම කුටි හදලා දීලා ආරණ්‍යයක් හැදුවා. දවසක් උදේ යනවා. ගිහිල්ලා බලනකොට එකම හාමුදුරුව කෙනෙක්වත් නැහැ. gediya ගැහුවා. මොකද්ද gediya ගහනවා කියන්නේ? ඈ? කියන්නේ? ගාන්ටාරේ වෙනයි gediya වෙනයි. gediya කියලා කියන්නේ මොකද්ද? ලී වලින් හදලා තියෙන එකක්. ඒක gediya. තේරුණානේ? දැන් පන්සලේ තියෙනවා ගාන්ටාරේ. ඒක ලෝහ වලින් හදලා තියෙන්නේ. ඇයි ලී ගෙඩියක් හදලා තියෙන්නේ? මතක තියාගන්න ඕන උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ලෝහයකින් ලෝහයකට තට්ටු කරන්න තහනම්. ඒ නිසා ලී වලින් හදලා තිබ්බා. දැන් අපි තුමෙම මම එක උපසම්පදා භික්ෂුන් වහන්සේලා නමක් තව ඉන්නවා 100 නමක්. මම උදේ පාන්දර නැගිටලා ගෙඩිය ගහන මොකටද? දැන් වරෙන් දානෙට. දැන් ගන්ටාරේ තිබ්බනම් ගහන්න වෙන්නේ නැහැනේ. අන්න ඒකට තමයි ආරණ්‍ය ඒකක් තියෙන්නේ. හරිද? දැන් මේ ලී ගෙඩිය ගහලා බලනකොට මොකද වෙන්නේ? එක ස්වාමීන් වහන්සේ නමක් අර පැත්තේ කැලෑවෙන් එනවා, එක ස්වාමීන් වහන්සේ නමක් මේ පැත්තේ කැලෑවෙන් එනවා, තව ස්වාමීන් වහන්සේ නමක් මේ පැත්තේ කැලෑවෙන් එනවා. විවිධ තැන් වලින් එනවා. එක්කෙනෙක්ව කතා කරන්නේ නැහැ. බිම බලාගෙන සංවරව එහෙට වඩිනවා, මෙහෙට වඩිනවා, වාඩි වෙලා ඉන්නවා. ලොකු ස්වාමීන් වහන්සේගේ ළඟට කිට්ටු වෙලා මාතික මාතාව අහනවා, ස්වාමීනි ඔබ වහන්සේලා අතර වලියක්ද? ඔබ වහන්සේලා තරහ වෙලාද? නැහැ. එහෙනම් ඔබ වහන්සේලා කතා නැත්තේ? නෑ, අපි තම තමන්ගේ භාවනා කර්මස්ථානයක ඉන්නේ. ඒ මොකටද? නිවන් දකින්න, සසර දුක කෙලවර ගන්න. ස්වාමීනි මටත් බැරිද? ගෑනු එහෙමනේ. තේරෙනවද? ස්වාමීනි මටත් දෙන්න බැරිද? පුළුවන්. එහෙනම් මෙන්න මේ කමටහන දුන්න කමටහන කිව්වා ගෙදර ගිහිල්ලා මෙනෙහි කරන්න. මේක මෙනෙහි කළා. සතියයි අනාගාමි වුණා. සතියයි අනාගාමි වුණා. අනාගාමි විතරක් නෙමෙයි. පරචිත්ත විඥානඥානයත් ලැබුණා. අනුන්ගේ සිත් කියවන්න පුළුවන්. මේකේ බැලුවා හාමුදුරුවෝ 69 දිහා. 69 දිහා බලනකොට එක් එක්කත් සෝවාන් වෙලාවක් නැහැ. 69ම පෘතජ්ජනයි. කල්පනා කළා දෙයි හාමුදුරුවනේ මේ හාමුදුරුවෝ ගිහි ගිනුත් අතහැරලා ඇවිල්ලා ගෑනු ළමයි ඔක්කොම අතහැරලා ඇවිල්ලා හැමතිස්සෙම භාවනා කරනවා. උන්වහන්සේලාට මේක කරගන්න බැරි වෙලා තියෙනවා. මම මේ සතියෙන් ගෙදර ඉඳගෙන උයා මිනිහට කන්න දිදි ළමයින්ට කන්න දිදි නේ ලයිට් බිල් ගෙව වැඩි වෙච්ච ලයිට් බිල් ගෙව හරිද? ඊට පස්සේ මේ QR එක අරගෙන පොලිමේ ගිහිල් ඔක්කොම කරගෙන මම නිවන් දැක්කනා. මේ හාමුදුරුවන්ට මොකද බැරි කියලා බැලුවා. බලනකොට තේරුණා මොකද්ද? මුන්වහන්සේලාට ප්‍රිය ආහාර, ප්‍රත්‍ය ආහාර ලැබිලා නැහැ. ඒ අනුව මේ මාතික මාතාව බැලුවා මේ හාමුදුරුවෝ කැමති මොනවද? මේ හාමුදුරුවෝ කැමති මොනවද? උදේ පාන්දර නැගිට්ටා 69ට 60 විදියකට ලිව්වා. මොකද? 69ට කැමති 69ට 60 විදියකට ලිව්වා. දැන් වාජන සෙට් එකම අරගෙන යනවා පුතත් එක්ක තියාගන්නව මේසෙක. අරිය දසන හාමුදුරුවෝ එනවා. අරිය දසන හාමුදුරුවෝ කැමති මොනවද? බතලයි බතුයි පොල් සම්බෝලයි. දැන් මොකද? බතලයි බතුයි පොල් සම්බෝලයි. ඊට පස්සේ තව හාමුදුරුවෝ කෙනෙක් එනවා. උන්වහන්සේ කැමති මාළුයි බතුයි පොල් සම්බෝලයි. උන්වහන්සේ මාළුයි බතුයි පොල් සම්බෝලයි. තව හාමුදුරුවෝ කෙනෙක් දෙලුයි බතුයි. අන කැමති දෙලුයි බතුයි. දැන් එක එක්කෙනාට එක විදිහ. තව කෙනෙකුට පරිප්පුයි මොන හරි බොංචි එක එක්කෙනාට 69ට 60 විදියට බෙදනවා. උන්වහන්සේ ගිහිල්ලා දානශාලාවේ තියලා සාකච්ඡා කරනවා මේ මම ගොඩාක් කල් ආසාවෙන් හිටිය බතලයි බතුයි කන්න මට හම්බ වුණා. එක හාමුදුරුවෝ කෙනෙක් කියනවා අනේ මට පැවිදි වෙච්ච දවසේ ඉඳලා කවදාවත් දෙල් හම්බුනේ නැහැ. හරිද? මට දෙල් ලැබුණා. මේ අහන්නකෝ මම එකපාරක් ওই විදිහට අපේ ආරණ්‍ය සේනාසනයේ මිනිසුන්ට කිව්වා හැමදාමත් බම් බෝංචි කැරටුයි උස්සගෙන එන්නේ නැතුව ගමේ කෑමක් හදපල්ලක ඕන තරම් ගස්සට වැටලා මේ පැලවෙන්න ඕනේ කොස්සට යකෝ කොස්සට කළු පොල් ටිකක් හදපන් කියලා. මාසයක් කොස්සට කළු පොල්. ඇයි? අර ගෑනිත් තරන් එනවා කළු පොල්. ඊළඟ ගෙදරනු කළු පොල්. මාසෙයක්ම කොස්සට කළු පොල්. ඇයි දැන් මේ ගෙදර කට්ටිය දන්නේ අර ගෙදර කට්ටිය ගෙන අපික දන්නේ නැහනේ. ගේනවා. මං කල්පනා කළා මට වෙච්ච දෙයක්. හරිද මං කිව්වා පස්සේ බෝඩ් එක කළු පොල් එපා. තේරුණානේ? දැන් මේ අහන්න. දැන් මේකේ තේරුම මොකද්ද? මම කියන්න ගියේ අර 69ම සතියෙන් රහත් වුණා. සතියෙන් රහත් වුණා. ඒ කියන්නේ අවුරුදු ගාණක්
සෝවාන්වත් වෙලා නැතුව හිටපු ස්වාමින් වහන්සේලා 69ක් අර වස් කාලය ඇතුළත සතියෙන් රහත් උනේ. මොකද්ද හේතුව? භෝජනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ. මේ අහනකෝ. ස්වාමින් වහන්සේලාට මස් මාංශ පූජා කිරීම හොඳද නරකද? දැන් තේරෙනෝනේ එහෙනම්. දැන් තේරෙනෝනේ. සමහර කට්ටිය කියනවා ස්වාමින් වහන්සේ මේ පිළිහුඩු ටිකක් තියෙන බෙදන්නද? බොලාට දිරවනවා නම් අපිට දිරවන්නේ නැද්ද? මං අහන්නේ මෙච්චරයි. ඒක ෆයිට් එකක් නෙමෙයි. උපාසකම්මල මොනවා හරි පූජා කරන්නේ මොකටද? කුසල් කරගන්න නේද? ඒ කුසලේ හොඳම එක කරගන්නවද බාල එක කරගන්නවද? හොඳම එක. බුදුරජාණන් වහන්සේ කියනවා යෝ පනීතං දේති පනීතං පටිලබති. ප්‍රණීත භෝජන කීයක් තියෙනවද? 9යි. නව පනීත භෝජනානි සෙය්‍යතිදං අනුජානාමි භික්කවේ නව පනීත භෝජනානි සෙය්‍යතිදං සප්පි නවනීතං තේලං මධු පානිතං මච්චෝ මන්සං කීරං දදි සප්පි ගිතෙල් නවනීතං වෙඬරු දන්න කට්ටිය අතුස්සන බලන්න. එක්කෙනයි දාන්නේ. දෙන්නයි. මොනවද? බටර් දන්න කට්ටිය අතුස්සන. බටර් දන්න කට්ටිය මම බලපන් සුද්දගේ ළමයි. හරිද? වෙඬරු දන්නේ බටර් දන්නවා. බොල බටර් කියන්නේ සිංහල වෙඬරු. සිංහල දන්නේ සුද්දන්ගේ ළමයි. කලවන් ජාතිය. තේරුණේ? වෙඬරු සදසි හදවත. ඒ කියන්නේ මොකද්ද? හදවත බටර් වගේ උණු වෙන. බටර් ටක් ගාලා උණු වෙනව නේද? නිකන් එළිය තිබ්බත් උණු වෙනවනේ. අන්න ඒ වගේ හදවත උණු වෙන නිසා ඒකට උපමා කරනවා බටර් වගේ. දැන් බටර් වගේ හදවතක් කිව්වොත් මොකද වෙන්නේ? කොළ කියනවද? දන්නව නේද? මොකද්ද? දන්නේ? ඇයි බං හදවත් වල බටර් ගාපු කියලා එකක් තියෙනව නේද? ඒ කියන්නේ මොකද? හදවත උණු වෙනව ටක් ගාලා කෙල්ලෙක් දැක්කාම. ඒක කියන්නේ. බොලා සින්දු අහලා තියෙන ඒක දන්නෙත් නෑ. මට ওই බස් එක යන ගමන් ඇහෙනේ ඒවා. හරිද? වාහනේ යන ගමන් ඇහෙනේවලු. ඒ ඇහෙනකොට ටක් ගාලා මං අතීතේ හොඳට සින්දු ਵਿਚාරය කරපු කෙනෙක්. ඒතර මට ටක් ගාලා තියෙනවා මෙතන මේ බටර් වගේ. එහෙනම් වෙඬරු සදිසි උණු වෙන හදවත. ඒකම තමයි දැන් කියන්නේ මොකද්ද? හදවත් වල බටර් ගාපු. හිරි වැටෙන්න බැලුන් දාපු. ඔව්. මොකකුණත් මොන කාලේ වුණත් අප්ඩේට් වෙලා ඉන්න ඕන. දැන් නම් දන්නේ බණ කියන්නත් බෑනේ එතකොට. හරි. දැන් මොකද වෙන්නේ? අන්න මේ ස්වාමීන් වහන්සේලා සප්පි නවනීතං ගැන කිව්වේ. සප්පි ගිතෙල් නවනීතං වෙඬරු තේලං දුන් තෙල් වගේ හොඳ තෙල් වර්ග. දුන් තෙල් බත් කියලා කියන්නේ හොඳම බත් జాතියක් නේ. ඔය දන්සල් එහෙම දෙන්නේ දුන් තෙල්. ඊට පස්සේ සප්පි නවනීතං තේලං මදු මීපැණි සප්පි නවනීතං තේලං මදු පානිතං උක්කකුරු. පානිතං කියන්නේ උක්කකුරු. මච්චං දියමස්. ඒ කියන්නේ මාළු. මන්සෝ ගොඩමස්. කීරං කිරි. දදි දී කිරි. ඔන්න ඔය 9 මොකනවද? නව ප්‍රණීත භෝජන. එහෙනම් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අනුදැන වදාarලා තියෙන මොකද්ද? ප්‍රණීත භෝජන 9ක්. දැන් එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා මොකද්ද? ස්වාමින් වහන්සේ අපි මස් කනකොට ස්වාමින් වහන්සේ ප්‍රාණඝාතයට අනුබල දෙනවද? එහෙම එකක් නැහැ. එහෙම එකක් තියෙනවද නැද්ද? කවුරු හරි තියෙනවනම් අත උස්සන්න බලන්න. එහෙම සැකයක් තියෙනවනම් සැකයක් තියෙන කට්ටිය අත උස්සන්න. අපි මස් මාංශ කනවා නම් අපි ප්‍රාණඝාතයට අනුබල දෙනවා. දැන් සමහර කට්ටිය එහෙම කියනවා. මොකද්ද? මම කඩේට ගිහිල්ලා කුකුල් මස් කිලෝ එකක් ගන්නවා. කුකුල් මස් කිලෝ එකක් ගන්නකොට කුකුල් කඩේ එක්කෙනා තව එක්කෙනෙක් මරලා ගේනවා. එතකොට අපි ඒකට සපෝට් කරනවා. ඒ නිසා අපි ප්‍රාණඝාතයට අහු වෙනවා කියලා. නෑ ඒක වැරදි. එහෙම වුණා නම් මොකද වෙන්නේ? මං කන නිසා කුකුල්ලු මරනවා නම් මං බත් කන නිසා මෙහන් ඔන්න දැන් මං බත් කනවා. මං බත් කනකොට කඩෙන් හාල් ගේනවා. කඩේට තිස්ස මහරාමෙන් හාල් ගේනවා. තිස්ස මහරාමේ ගොවියෝ වැඩිපුර හාල් වවනවා. වී වවනවා. වී වවනකොට වී වගාවේ ඉන්නෝ මොනවද? සලබයෝ. කීඩෑවෝ. දැන් ඒකේ වගා කරන ගොවියා හාක්‍රෝස් පටාස් ගහනවා. මොකටද? කීඩෑවා සුවපත් වේවා. සලබයා දුකින් මිදෙත්වා. උදේ මේ හාක්‍රෝස් පටාස් ගහන්නේ සුවපත් වේවා. වල මැරෙන්න ගහන්නේ. එහෙනම් මතක තියාගන්න අපි කනකොට අපි කුකුල් මස් කනකොට කුකුල් පරිභෝජනයේ වැඩි වෙලා අපි ඒකට අහු වෙනවා නම් අපි බත් කනකොට අපි අල කනකොට අපි ලීක්ස් කනකොට
අපි අර්ථාපල් කනකොට හැම එකටම බේත් ගහනවා. එහෙනම් බේත් ගහන්නේ සත්තු මරන්න. අපි එහෙනම් ඒකටත් අහු වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? බත් කන්න බෑ. අල කන්න බෑ. ලීක්ස් කන්න බෑ. කන්න පුළුවන් මොනවද? දත් මිටි. ප්‍රාණක එනම් මතක තියාගන්න ගොංකමට කියන්න එපා. තථාගත දේශනාව නිවැරදිව බලන්න. පොයින්ට් එකට හරියට පොයින්ට් එකට බලන්න. බුදුහාමුදුරුවෝ ඒ වගේ මේ අහගන්න මුග්ධ කතා කිව්වේ නෑ. මොකද්ද කිව්වේ? කර්මය අතීතයට පනවන්න බෑ. කර්මය වර්තමාන අකුසල සිතේ චේතනාව අකුසලය කාටවත් අතීතයට පනවන්න බෑ. දැන් මම කනකොට සතා මරලා තියෙන්නේ ඊයේ. එතකොට සතා මරපු එකාට අකුසල කර්මය වෙනවා. මට අකුසල කර්මයක් වෙන්නේ නෑ. ඒක තමයි කර්ම න්‍යාය. මේක තථාගත දේශනාව නැතුව ජෛන මහාවීරගේ කතා කිව්වට වැඩක් නෑ. ඉතින් ත්‍රිපිටකයක් තිබ්බට කියවන්නේ අභිධර්මයේ මෙලෝදයක් ඉගෙනගෙන නෑ. කොහෙන් හරි ඉගෙනගෙන තියෙන්නේ සමහර වෙලාවට මොකක් හරි වෙන එක. දැන් තේරුණාද උතු භෝජනේ දෙකම බලපානවා කියලා? ඍතුවයි භෝජනයයි දෙකම උපනිශ්‍රේ වෙනවා. හරි. ඊළඟ පුග්ගලෝපි උපනිස්සය පච්චයේන පච්චයෝ පුද්ගලයා. මෙවන් පුද්ගලය වර්ග දෙකයි. සත්පුරුෂයා අසත්පුරුෂයා. අජාසත් රජුරෝ දේවදත්ත හාමුදුරුවෝ ගාවට යනවා. දේවදත්ත හාමුදුරුවෝ කියනවා මම බුදුන් මරා බුදු වෙමි. නුඹ පිය රජුන් මරා රජවනු. ඒ ලනුව ගිල්ල කවුද? අජාසත් රජුරෝ. ගෙදර ගියා. මැරුවා තාත්තා. තාත්තා මැරුවා කියන්නේ පිතු ඝාතක ආනන්තරීය පාප කර්මය කළා. ආනන්තරීය පාප කර්ම පහයි. මව මැරීම, පියා මැරීම, රහතුන් ඝාතනය, සංඝ බෙහෙදය කියන්න බුදුන්ගේ ඇඟේ ලේසලවීම නෙමෙයි. දුෂ්ට සිතින් යුතුව බුදුන්ගේ ඇඟේ ලේසලවීම. බුදුන්ගේ ඇඟේ ලේසලවීම කිව්වොත් වැරදි. මොකද ජීවක වෛද්‍යවරයාත් බුදුහාමුදුරුවන්ගේ අර කකුලේ ආපු සීපතුලේ ආපු gediya බලලා ලේවිතෙන් කළා. එහෙනම් කියන්න ඕන මොකද්ද? ජීවක වෛද්‍යවරයන් නිරේ ගියා කියලා. නෑ වැරදි. මොකද්ද? දුෂ්ට සිතින් යුතුව බුදුන්ගේ ඇඟේ ලේස. මේකේ එකක් කළා කවුද? අජාසත් රජුරෝ. ඒකට හේතුව මොකද්ද? දේවදත්ත හාමුදුරුවෝ කියන අසත්පුරුෂයාගේ මුණ ගැසීම. අඟුලිමාල, සුනීත සෝපාක, චුල්ල පන්තක මේ සියලු දෙනා නිවන් දැක්කා බුදුහාමුදුරුවෝ කියන සත්පුරුෂයා නිසා. අපි කියන්න කියපල්ලකෝ බං. මේ ඕගොල්ලෝ තේරෙන්න මේ කිරිවතුරු අරියදසන හාමුදුරුවෝ ගිහි ජීවිතේ අඟුලිමාලෙක් වගේ තේරණි අම්බපාලි වගේ විවිධ චරිත ගත කරපු කෙනෙක්. හැබැයි මොකද වෙන්නේ? මේ කසාවතක් ඇඳගෙන හරිද දැහැත් පිටක්වත් වළඳන්නේ නැති පංච සීලය නෙමෙයි 9,86,00,000ක් සංවර උපසම්පදා සිකපද ආරක්ෂා කරමින් ජීවත් වෙන්නට පෙළඹුණේ මේ තථාගත අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මොකද්ද අනුත්තර පුරිස ධම්මසාරථී ගුණය නිසා. නම් අපිට ඒ සත්පුරුෂ ඇසුර ලැබුණා. පුග්ගලෝපි උපනිස්සය පච්චේන පච්චයෝ. මේකේ කෙලවර නිවන. හරි පුද්ගලයෙක් හම්බුනොත් මොකද වෙන්නේ? හරි පුද්ගලයෙක් හම්බුනොත් හොඳයි. දැන් අද මේ ධර්ම දේශනාව අහන්න ආපු ඔබ හැම දිනාටම මොකද වෙන්නේ? සත්පුරුෂයෙක් මුණ ගැහෙනවා. සත්පුරුෂයා මොනවද කියලා දෙන්නේ? සද්ධර්මය. ඔබට පුළුවන් යෝනිසෝ මනසිකාරය කළ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරලා කෙලවර නිවන් දකින්න. අන්න ඒකට සත්පුරුෂයා ඕන. එහෙනම් පුග්ගලෝපි උපනිස්සේ පච්චේන පච්චය. හරි ලියා ගන්න. පුද්ගලයාද නිවන් දකින්නට මෙන්ම ජීවිතය පවත්වා ගෙන යාමට බලවත්ම උපකාරක ධර්මයේ වන්නේය. හරි. දැන් අපි හිතමු මෙහෙම. ඔන්න තරුණ පුතෙක් ඉන්නවා. මේ තරුණ පුතාට යාළු වෙනවා ගෑන් ළමයෙක් එක්ක. හරිද? මේ ගෑන් ළමයා සම්පූර්ණ දුෂ්චරිතවත් කෙල්ලෙක්. තේරුණානේ? දැන් මොකද වෙන්නේ? කසාද බඳිනවා. කසාද බැඳලා ගෙදරට ඇක් කරගෙන ආව මොකද්ද? අසත්පුරුෂයා. ඕක අනිත් පැත්තට පිරිමියටත් එහෙමයි. ගෑනු කෙනෙක් ඉන්න බොහෝම ශ්‍රද්ධාවන්තයි, බොහොම හොඳ ළමයි, චරිතවත්, අවු වෙන කුඩුකාරයෙකුට. දැන් මොකද වෙන්නේ? ජීවිතේම ඉවරයිද නැද්ද? ජීවිතේම ඉවරයි. නිවන් දැකීම නෙවෙයි සමහරට මරණයෙන් කෙලවර වෙන්නේ.
අර මිනිහාටින් මැරෙනවා. එක්ක මේ කෙල්ලටින් අර මිනිහා මැරෙනවා. අරක හිරේ යනවා. තේරෙනවද? ආගන්න. මං සමහර දවසට අපේ වාහනේ රියදුරු මහත්තයා නැති දවස් වලට ටැක්සියක් දාගෙන බෞද්ධයකට එහෙම යනවනේ පිග්මි එකක් දාගෙන. මට හම්බෙච්ච බොහෝ රියදුරු කතා කරනකොට කියනවා මොකද්ද? අනේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලා දිනුම් අපි ගිහි ජීවිතේ පිච්චි ඉන්නේ. අපේ ගෑනු මෙහෙමයි කියලා මට හිතෙනවා මොකද්ද? අම්මා පාපි පුදුම නිදහස් වෙලා තියෙන. තේරෙනවනේ? සමහර මොකද ඉන්නේ? සමහර වෙලාවට එක මහත්තයෙක් මට කිව්වා ඒ මහත්තයා හොඳට පිංකම් කරනවා. හරිද? අනාථ නිවාසයක හැදිච්ච ගෑන් ළමෙක් අන්නේ පව් කියලා හිතලා කසාද බැඳලා. මිනිහා ගෙදර ඉඳිද්දි හොර මිනිහා එනවලු. හොර මිනිහා ඇවිල්ලි ඉවර වෙලා හරිද? ඒ හොර මිනිහා මේ නෝනයි දෙන්න එකතු වෙලා මේ මිනිහට ගහලා ගෙදරින් පන්නනවලු. මේ මිනිහා එළියට ගිහිල්ලා සාලෙට වෙලා ඉන්නවලු. ස්තෝපුවට වෙලා ඉන්නවලු. රෑ එළි වෙනකන් අරක මදුරුව කකා ඉන්නවලු. කියනවා මොකද්ද? ස්වාමීන් වහන්සේ දරුවෙක් ඉන්න නිසා මේ දරුවට අම්මෙක් ඉන්න ඕන නිසා මං කවදාවත් ඇයට අත උස්සලා නැහැ කියනවා. අනිත් එක ස්වාමීන් වහන්සේ පෙර ජීවිතේ මගේ මොකක් හරි කර්මයක් වෙන්නේ නැති මේ විපාක දෙන්නේ. මං අලුත් කර්ම රැස් කරගන්න ඕනේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ මං නිහඬව එළියට වෙලා මදුරුව කකා ඉන්නවා කියනවා. බලන්න කොයිතරම් ඒ මනුස්සයාගේ හිත දමනේ වෙලාද කියලා. හරිද? කතාව තේරුණාද කියන එක? තේරුණාද කියන එක? ඒ වගේ පස්සේ ටික දවසක් බැරිම තැන අනේ ඔය දෙන්න කසාද බඳින්න කියලා කසාද බඳලා දුන්නලු. තේරුණාද කියන එක? කසාද බඳලා දුන්නාට පස්සේ ඒ ගෑණි වෙන කෙනෙක් එක්ක පැනලා ගියාලු. ඊට පස්සේ අර මනුස්සයා මැරේක්ලු මේ මිනිහට ඇවිල්ලා මරණ තර්ජන කරනවලු. දැන් කියන්නේ මොකද්ද? පුදුම පීඩනයකින් ඉන්නේ. ඔයා කියන්නේ නිකම් මිනිස්සෙක් නෙමෙයි. හරිද? ඉංජිනේර කෙනෙක්. ඔය මට කතා කරපු මිනිස්සේ ඉංජිනේර කෙනෙක්. අම්මලා තාත්තලාම හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක හැදිච්ච කොල්ලෙක්. ඉංජිනේර කෙනෙක්. අර දුකට පිහිට වෙන්න අනාථ නිවාසයක හැදිච්ච ගෑණියෙක් කෙල්ලෙක් අනේ පවුනේ කියලා හිතලි වෙලා කසාද බැඳලා ගෙදර ගෙනල්ලා. දැන් බලන්න කර්මය කොහොමද කියලා. පුග්ගලෝපි. හරිද? පුද්ගලයා නරක වුණොත් මොකද වෙන්නේ? ඉවරයි. තේරෙනවද කියන එක? ඇයි බැඳගත්තොත් දැන් ඉන්න ලියා ගන්න බෑනේ. මොකද්ද කියන්නේ ගහගත්ත මොකද්ද බැඳගත්ත බෙරේ? අන්න එහෙම කතාවක් කියනෝනේ. ඕක තමයි වැඩි. හරිද? මමත් විවාහ ජීවිතයක් ගත කළා. හොඳ වෙලාවට මොකද වෙන්නේ? උන්දම ගියා. හරිද? ආගන්න. මං අදටත් පින් දෙනවා. ඇයි? උන්ද ගියේ නැත්නම් මට අදට කවදාවත් මහාන වෙන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? තේරුණාද කියන්නේ? මට මහාන වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මම කරන හැම පින්කමකම අවසානයේ මං එතුමියට මනසින් මතක් වෙච්ච වෙලාවට මනසින් මං පින් දෙනවා. අනේ මේ මනුස්සයට නිවනම ලැබේවා. මට මේ ගමන එන්න ඇත්තට මෙහානකෝ තරුණ කාලේ තිබෙන රාගය කියන එක ඒ අත්දැකීනුත් ලබලා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ සාසනයට ඇවිල්ලා තවත් ගෑණියෙක් දිහා බලන්න ඕනද? බලන්න ඕනේ. ඇයි මම දන්නවා දැන් මේ මොකද්ද? මේ කුණු ගොඩ කොහේ තිබුණත් කුණු ගොඩක්මයි. ඒ අත්දැකීම ලබා දෙන්න එතුමිය මට මගේ ජීවිතේට පුදුම පාඩමක් විශ්වවිද්‍යාලයක් වගේ කළා. තේරුණාද? එසා මේ පැවිද්දට හරිම උපකාරයි ඒක. පුග්ගලෝපි උපනිස්සේ පච්චේන පච්චයෝ. මට ඒ උපකාරයක් වුණා. තේරුණා කතාව? එහෙනම් ඔන්න ඕවා මතක තියන්න. දැන් මේ සමහර වෙලාවට සමහරු කියන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පෞද්ගලික ජීවිතේ කතා කියන්න එපා කට්ටිය මඩ ගහයි කියලා. ගහන්න ඕන එකෙක් ගහපියව. හරිද? බලට නිවන් දකින්න මාර්ගය කියලා දෙන්න මම. හරි. ඊළඟ එක මොකද්ද? සේනාසනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ සේනාසනයද උපකාර වන්නේ බලවත්ම උපකාරය වෙනවා. සේනාසනේ බලවත්ම උපකාරය වෙනවා. අහන්න සමහර සේනාසන දැන් අපි ඉන්නේ පන්සල් වල ආරණ්‍ය වල ඔය ඇත්තෝ ගෙවල් වල. ගෙදර අමනුෂ්‍ය ආබාධ තිබ්බොත් නිවන් දකින්න බෑ. ලෙඩ වෙනවා නේ. භාවනා කරන්න දෙන්නේ. දැන් මම එක ආරණ්‍යයක හිටියා. ඒ ආරණ්‍යයේ ඉඳලාගෙන භාවනා කරන්න වාඩි වෙලා ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ඇඟට එකෙක් එනවා. හරිද? තට්ටේ තියෙන ලොකු එකෙක්, කළු එකෙක් ඇවිල්ලා බය කරනවා, බෙල්ල හිර කරනවා. කාලයක් ගිහිල්ලා බලනකොට මොකද වෙන්නේ? එතනම අපවත් වෙච්ච කෙනෙක්. භාවනා කරනවට අකමැති. දෙන්නේ නැහැ. තේරුණාද කතාව? ඉතින් අන්න ඒ වගේ ඒ භූමිවල ඉන්න අමනුෂ්‍යයෝ භාවනා කරගන්න දෙන්නේ නැහැ. මිනිස්සු ලෙඩ කරනවා. එතකොට මොකද වෙන්නේ? ජීවිත පැවැත්ම දුර්වල වෙනවා. නිවන් දකින්න දුර. ලියාගන්න මෙහෙම. සේනාසනයද බලවත්ම උපකාරය වන්නේ. සේනාසනයද බලවත්ම උපකාරය වන්නේ. මේ අහනකො සමහර තැන්වල අමනුෂ්‍යෝ නිසා කරදරයි.
ඒ සේනාසනේ සවුත් වෙලා තියෙන අමනුෂ්‍යෝ. සමහර තැන්වල මිනිස්සුયો නිසා කරදරයි. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙන්න මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ කියලා. මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ දැන් නිවන් දකින්න භාවනා කරන්න වාඩි වෙනවා. හාමුදුරුවනේ අපේ තාත්තා මැරිලා පාන්සු කූලෙට එක් කරන් යන්න ආවේ. යමන්කෝ එහෙනම්. දැන් ගියා. කීලවල අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ දෙකයි. මලගෙදරි වෙලලා කුටියට පන්සලට එනකොට දෙකයි. ඇවිල්ලා දැන් වතුර ටිකක් එහෙම පැම් පහසු වෙලා භාවනා කරන්න හදනවා. තව එක්කෙක් ඉන්නවා. හාමුදුරනේ අපිට බැරිද බෝධි පූජාවක් තියාගන්න? යමන්කෝ. මම මේ මළුවට යනවා එනවා 4යි. ඒක ඉවරලා යන්තම් පැම් පහසු වෙලා තව එකෙක් එනවා. හාමුදුරනේ 3 අරු පිරිතක් කියා ගන්න ඕන. ඒවං මේ සුතං ඒකං සමයං මේ ගෑනුන්ගේ සමයං තියනකං නිවන් දකින්නට බෑ බං. හරිද? එස මතක තියාගන්න. මොකද්ද? හාමුදුරුවන්ට මේ සේනාසනය එපා කරනවා. කවුද? උපාසකම්මලා. ඇයි? බෝධි පූජාවටත් හාමුදුරුවෝ ඕන. දැන් බෝධිය තියෙනවනම් හරිද? ඒකේ ගාථා ටික පාඩම් කරගෙන ගිහිල්ලා පූජාව තියන්න ඕන තමන් විසින්. දැන් සමහර කට්ටිය කියනවා අපි දානෙ දෙනව නම් හාමුදුරුවෝ පාන්සු කූලෙට එන්න ඕන. දැන් පාන්සු කූලෙට ඇවිල්ලා හාමුදුරුවෝ පාන්සු කූලෙ දුන්නේ නැති වුණොත් මිනිහ කුණු වෙන්නේ නැද්ද? කුණු වෙනවා. ඒක වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? මේ අපේ කට්ටිය ගනුදෙනුවක් කරගෙන මං දානෙ දෙනව නම් ඔයා එන්න ඕනේ. මාර ලව් එක. මේ නිවන් දකින්න දීපල්ලා. හරිද? හාමුදුරුවෝ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන මේ අහනකො. දැන් පාන්සු කූලේ කියන්නේ මොකද්ද? පාන්සු කූලේ කියන්නේ මොකද්ද? ඇහුන්නේ? මිනියෝතල් තිබිච්ච රෙදි කෑල්ලනේ. ඒ කියන්නේ පන්සු කූල පොළවට අයිති එක. ඉස්සර මොකද්ද වෙලා තියෙන්නේ? සුද්දගේ කාලෙට කලින් හාමුදුරුවරු අමු සොහනට ගිහිල්ලා අමු සොහන කියන්නේ මොකද්ද? මිනිය අමුවෙන්ම ගෙනහිල්ලා දාන සොහන අමු සොහන. දැන් ඉදිච්ච සොහන. ඒ කියන්නේ දැන් මිනියට එම්බාම් ගහලා සතියක් විතර ගෙදර තියාගෙන හරිද? ඒක ජාඩි දාලා හරිද? උම්බල කඩ කළා බොරුවට අඬලා බූරුව ගහලා තෝම එකතු කරගෙන ඒකෙනු මිනියනු ගානක් හොයාගෙන තමයි ගෙනහින් දාන්නේ. ඉන්නකන් තාත්තගෙන් වැඩ ටික ඔක්කොම ගත්තා. මිනියත් අම්බගෙන කාලා තමයි ගෙනහින් දාන්නේ. ඒක දැන් ඉදිච්ච සෝන. ඒ කාලේ මිනිය ගෙනහිල්ලා දැම්මහම මිනිය උතපු රෙද්ද හාමුදුරුව ගිහිල්ලා ගත්තා. අරගෙන ඒකේ ගන්න පුළුවන් කෑලි ටික කපා ගත්තා. කපලි වල මහ ගත්තා. මහගෙන ඉවරලා සිවුරක් පඳු පෝලා ඇඳා. ඒකට කිව්ව මොකද්ද? පන්සුකූල චීවරය. පන්සුකූල චීවරය පරවගත්තට පස්සේ ඒකට කියන මොකද්ද? පන්සුකූලිකාංගය. ඒක දුතාංගයක්. දැන් සුද්දගේ කාලේ ආවා. සුද්දගේ කාලේ ඇවිල්ලා කිව්වා මිනි මතු පිට දාන්න තහනම් අඩි 6ක් යට වලක් කපලා වලේ දාපිය. දැන් අපේ මොකද කරේ? මිනිය වලේ දානකොට හාමුදුරුවන්ට පාන්සු කූල රෙද්ද ගන්න විදියක් නැහනේ. ඒ නිසා මොකද කිව්වේ? හාමුදුරුවන්ට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අවසරයි පාන්සු කූල වස්ත්‍රය ගන්න වඩින්න. ඒ කියන්නේ මොකද්ද? මිනිය උඩින් මිනිය ඔතපු රෙදි කෑල්ලක් පෙට්ටිය උඩින් තියලා හාමුදුරුවන්ට කිව්වා පාන්සු කූලේ ගන්න වඩින්න. දැන් කියන්නේ මොකද්ද? හාමුදුරුවනේ පාන්සු කූලේ අපේ තාත්තා මැරිලා පාන්සු කූලේ දෙන්න වඩින්න. දැන් බලපල්ලා නිකන් මේක විකාරය පිස්සුවක් නෙමෙයිද කියලා. අනිත් එක මේ අහන්න. පාන්සු කූලේ කියන්නේ මොකද්ද? කවුරුවත් කියන්නේ නැතුව ගන්න ඕන එක. ඒ කියන්නේ අහම්බෙන් ලැබිච්ච එකක් වෙන්න එපයි පන්සු කූලේ කියලා කියන්නේ. දැන් කවුරු හරි කිව්වත් කමක් නැහැ. ඒක ඒගොල්ලෝ කැමැත්තෙන් දෙනවනම්. දැන් ඒ පාන්සු කූලේ කියන එක මොකද්ද? පුද්ගලික වස්ත්‍රයක් වෙන තනියෙන් ගන්න ඕන. ඒක අරගෙන කවුරු හරි ඉමං මතක වත්තං බික්කු සංඝස්ස දේම කියලා පාන්සු කූල රෙද්ද සංඝ සතු කළොත් ඒකෙන් පාන්සු කූල චීවරයක් මහන්න තහනම්. දැන් මොකද කරලා තියෙන්නේ?
ඔක්කොම කන පිට ගිහිලා පාන්සු කූලේ මතක වස්ත්‍රේ කරගෙන මතක වස්ත්‍රේ සංගසතු කොල්ලා ජාඩිත් දාලා හොදිත් දාලා කලවම් කරලා ෆෘට් සලාඩ් එකක් කළා. මම මේ කියන්නේ මොකද්ද? මේකේ ඉතිහාසය හොයලා බලන්න ඕන මේකේ කොහොමද තිබුණේ කියලා. දැන් අනිත් එක මෙහනකෝ. දැන් ඇත්තටම පන්සු කූලේ චීවර පොරවන ස්වාමීන් වහන්සේලා ඉන්නේ ඊටාම අඩු සංඛ්‍යාවයිනේ. එහෙනම් මොකද වෙන්න ඕන? මේ පන්සු කූලේ කියන එක නිවැරදිව තේරුම් අරගෙන ඔයා මේක ගිහිල්ලා හාමුදුරන්ට වද දෙන්නේ නැතුව මොකද කරන්න ඕන? ස්වාමීන් වහන්සේලා කැඳවගත්තට ගමන්නේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත බණක් කිව්වා ස්වාමීන් වහන්සේලා වැඩම කළා. එච්චරයි. මේක එහෙම නෙවෙයි පැය ගාණක් ගමේ ඉන්න රට පඬිතයෝ කියන කතා ඔක්කොම අහගෙන ඇයි මයික් ගත්තම් ඉන්න මයික් ටයිසන්ලා ගමේ උන් මයික් ගත්තම් පස්සේ මොකද කියන්නේ? මේ මහතා ගමේ ග්‍රාම සේවකතුමාය මෙතුමා මෙහෙම ළමයි 10ක් හැදුවාය ළමයි 10ගේ නම් මෙසේය ඔක්කොම කියනවා. එතකන් හාමුදුරු මෙහෙම කරගෙන අහගෙන ඉන්නවනේ අරුන්ගේ බණ ටික. නිවන් දකින්න දෙන්නේ නැහැ. සේනාසනම්පි උපනිස්සේ පච්චේන. සේනාසනේ අමනුෂ්‍යෝ නිසා කරදරයි, මනුෂ්‍යෝ නිසා කරදරයි. ඒ වගේම සමහර හාමුදුරුවෝ සමහර සිල්මෑණියන් වහන්සේලා ඉල්ලගෙන කාලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු ගිහි පිරිමි හාමුදුරුවෝ ටිකක් ඉන්න පන්සලක නාරි රූප ටිකක් අඹලා තියෙනවා. ගෑනුන්ගේ පින්තූර ටික. මොනවද? එහෙම කරගෙන මෙහෙම කරගෙන නටන්න ගිහිල්ලා වගේ. දැන් මොකද වෙන්නේ? ඒක ඉන්න හාමුදුරන්ට ඕක දැක්කහම ඒක දැක්කම මොකද වෙන්නේ? රාගය ඇවිස්සෙනවා. දැන් ඕක ඉල්ලන් කාලා නෙවෙයිද? එහෙනම් මොකද්ද කරන්න ඕනේ? නිවන් දකින්න ඒකේ ආයි මේ රූප හදලා දැන් තව සමහර තැන්වල හදාගන්න ලොකු චෛත්‍යයක්. චෛත්‍යයක් හදලා මොකද කරන්නේ? හාමුදුරුවෝ තනිකර ගයිඩ් වගේ. උපාසකම මෙහෙට එන්න සෙරෙප්පු ඔතන ගලවන්න ලැට් එක අතන. අතෙන්ට යන්න මල් හදන්න අතන. අතන හොදන්න. දැන් හාමුදුරන්ට වෙන්නේ නිවන් දකින්න නෙවෙයි මොකද්ද? ගයිඩ් වැඩේ කරන්න. අතනින් යන්න. හරි පොල් අල්ලගෙන ඉස්සරහට යන්න. දැන් මොකද වෙන්නේ? හාමුදුරුවෝ තනිකරම කොන්දොස්තර වාගේ. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ සේනාසන අවුල හදාගන්නේ එක්කෝ අමනුෂ්‍යෝ එක්කෝ මිනිස්සයෝ එක්කෝ විහිං හරිනේ ඔන්න සේනාසනම්පි එහෙනම් උපනිස්සේ ප්‍රත්‍ය උතනින් ඉවරයි ඒක තරමක් දීර්ඝව කතා කරන්න ඕන ප්‍රත්‍යයන් නිසා කාරණා මතක් කළේ මේ අහන්න දැන් මේකේ ඉපදුණු සිත් ටික කියන බලන්න කුසලසිතට එහෙනම් පසුව උපදින කුසල සිත් ටික ඉපදුනේ පෙර ඉපදුණු කුසල සිත්වල උපනිස්සේ ප්‍රත්‍යයෙන් මිසක් ඒක මගේ හැකියාවෙන් ඉපදුන එක නෙවෙයි. එහෙනම් මේ సంతානය තුල උපදින තාක් සිත් ටික ඔක්කොම උපදින්නේ මොනවෙන්ද? පෙර සිත්වල උපකාරය. පෙර කුසල සිත, පසු කුසල සිතට. පෙර කුසල සිත, පසු අකුසල සිතට. පෙර කුසල සිත, පසු අභ්‍යාකත සිතට. තේරුණා නේද? එහෙනම් මේ సంతානය මේ సంతානය තුල උපදින සෑම සිතක්ම උපදින්නට වෙන්නේ මොනයින්ද? පෙර සිත් වලින්. පින්වත් ස්වාමින් වහන්සේ මම රෝහලක් වගේ ලෙඩ ගොඩක් තියෙන කෙනෙක්. හරිද? කැන්සර් එකක්, හાર્ට් එකට ස්ටෙන්ට් එකක් දාලා. ඊට පස්සේ liver එක වකුගඩු ගොඩක් ලෙඩ සීනි හා ප්‍රෙෂර් වලට පමණයි පෙති දෙකක් බොන්නේ. ඊට පස්සේ ප ဋ ාණය මොකද කියේ? කරන්නේ නෑ අදිෂ්ඨාන කරන්නේ ප ဋ ාණ සජ්ජායනා කිරීමෙන්මයි මේ තරමින් ඉන්නේ ඔබ වහන්සේටත් ඉක්මන් සසර දුක නිමා වේ. ඒ කියන්නේ ඒ අම්මට ලැබිච්ච සහනය පිළිබඳව කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. ඒ අම්ම කියන්නේ මොකද්ද? මම රෝහලක් වගේ ලෙඩ ගොඩක් තියෙන අම්ම කෙනෙක්ලු. එතුමිය මේ ප ဋ ාණ සජ්ජායනා කිරීම නිසා ඒ සහනය වෙලා තියෙනවලු. ඊට පස්සේ මොකද කියන පෙති දෙකයිලු බොන්නේ. මොකටද? සීනි හා ප්‍රෙෂර් වලට පමණක් පෙති දෙකක් බොනවා. ඒ කියන්නේ අර ඔච්චර ලෙඩ ගොඩක් තිබිලා මේකේ ආරක්ෂාව ලැබිලා තිබෙන බව ඒක ඉතින් අහගන්න. දවසකට මට කෝල් සහ WhatsApp පණිවිඩ විශාල ප්‍රමාණයක් එනවා. කැන්සර් හැදිච්ච මිනිස්සු. හරිද? ප ဋ ාණ සජ්ජායනා කරලා කැන්සර් එක සම්පූර්ණ. يعني තන්නේ එකම සෛලයක්වත් ඊළඟ සැරේ ගිහිල්ලා බලනකොට මේ ළඟදී ලස්සන වැඩක් කළා තිබුණා. එක අම්මා කෙනෙක් ගිහිල්ලා තියෙනවා මේ ඔපරේෂන් එකට. ඔපරේෂන් එකට කලිනුත් බලලි ඉවරලා කියලා තියෙනවා ගෙඩියක් තියෙනවා කියලා. හරිද? ඊට පස්සේ ඔළුව මේ ඔලු කට්ට ගලවලා අයින් කළා. බලනකොට ගෙඩිය නෑ. දැන් වෛද්‍යවරුන්ට ප්‍රශ්නයල්ලු මොකද්ද? ඇයි ගෙඩියක් නැතුව ඔළුව ගැලෙව්වේ කියලා. හරිද? නමුත් අර සහතික මේව තියෙනවනේ මොනවද? රිපෝට්ස් ඒ අනුව ඒ වෛද්‍යවරු කියලා තියෙන පුදුමයි කියලා. හරි. ඊට පස්සේ අහලා තියෙනවා පින්වත් ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන දේශනාව ඒ සත්වයාගේ විසුද්ධියට ඇති එකම මාර්ගයේ බව පැහැදිලි කර දේශනා කර ඇතත් විමෝක්ෂම කුතුණක් සතිපට්ඨානයත් අතර සම්බන්ධය කුමක්ද? මෙහෙමයි.
ඔය විමෝක්ෂ මුඛ තුනටමපත් වෙන්නේ මොකද්ද? ඔය විමෝක්ෂ මුඛ තුනටමපත් වෙන්නේ සතිපට්ඨානය නිසා. ඇයි? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන අනුපස්සනා හතරෙන් සිහිය දියුණු කරනවා. සිහිය දියුණු කරගත්තට පස්සේ සමාධිමත් හිතක් හැදෙනවා. සමාධිමත් හිතින් යුක්තව විදර්ශනා කරනවා. විදර්ශනා කරනකොට නාම රූප කෙරෙහි අනිත්‍ය බලනවා. අනිත්‍ය බැලුවොත් ශුන්්‍යත විමෝක්ෂය. දැන් එහෙනම් මොකද වෙන්නේ? සිහිය තියෙන්න ඕනද නැද්ද? සතිපට්ඨානය පුරුදු කළා. සතිපට්ඨානයෙන් සිහිය දියුණු කරගෙන විදර්ශනා කරනකොට අනිත්‍ය බැලුවොත් ශුන්්‍යත විමෝක්ෂ අනාත්මය බැලුවොත් ශුන්්‍යත විමෝක්ෂය, අනිත්‍ය බැලුවොත් කියන්නේ අනිමිත්ත විමෝක්ෂය, දුක්ඛ ලක්ෂණය බැලුවොත් අපනිහිත විමෝක්ෂය. හරි. ඒ ප්‍රශ්නෙටත් උත්තරේ හරි. ඊළඟට අහනවා විදර්ශනා කිරීමේදී මේ ප්‍රත්‍ය 24ම බැලිය යුතුද නැත? මොකද කිව්වේ? මේ බලන්න. දැන් අපි හිතමු කාට හරි තේරෙනවනම් මේ ඇඟ හැදී තිබෙන්නේ කබලින්කාර ආහාරයෙන්නි. මේ සිට්ටික ඉපදිලා තිබෙන්නේ උපනිස්සය ප්‍රත්‍යයෙන්, ආරම්මන ප්‍රත්‍යයෙන් ආදී ප්‍රත්‍යවලිනි. එහෙනම් මොකක්ද බලන්න ඕන? මේක කෑලි දෙකකට කඩා ගන්න රූප සහ නාම. රූප උපදින්නේ කියන්නේ රූප ටික උපදින්නේ ආහාර ප්‍රත්‍යයෙන්, අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන් ආදී ප්‍රත්‍ය ටික බලන්න ඕන. ඒ කියන්නේ මේ ප්‍රත්‍ය කිහිපයක් බලන්න ඕන. ඔක්කොම බලන්න ඕනේ කියලා කතාවක් නෑ. බලලා මැටියෙන් හරි කමන්නේ කියන්නේ මීයෝ අල්ලනවා නම්. ඒ කියන්නේ ප්‍රත්‍ය 24න් එකක් බැලුවත් ඒකෙන් මේ නාම රූප කෙරෙහි අනිත්‍ය ප්‍රකට වෙනවා නම්, අනාත්මය ප්‍රකට වෙනවා නම්, දුක්ඛය ප්‍රකට වෙනවා නම්, ඔයාගේ සක්කාය දිට්ඨිය කැඩෙනවා නම් එච්චරයි කතාව. ඒකයි කිව්වේ බලලා මැටියෙන් හරි කමන්නේ අහුවෙන්න ඕන. මොකද්ද? සක්කාය දිට්ඨිය ගෙවෙන්න ඕන. කතාව තේරුණානේ? ආගන්න. පින්වත් ස්වාමින් වහන්සේ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන විට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයේ බලන විට ශුන්්‍යත අනිමිත්ත අපනිහිත යන තුනෙන් කිනම් තත්වයකින් විමුක්තිය ලබන්නේද? ඉතින් ඉස්සෙල්ලම කිව්ව මොකද්ද? අනිත්‍ය බැලුවොත් කිනම් තත්වයක් නෙමෙයි. අනිත්‍ය බැලුවොත් මොකද්ද වෙන්නේ? අනිමිත්ත විමෝක්ෂයටපත් වෙනවා. අනිමිත්ත විමෝක්ෂය කියලා කියන්නේ මොකද්ද? විමෝක්ෂය කියන්නේ නිවනනේ. අනිත්‍ය බලන කෙනාට නිමිත්ත නැති වෙලා නිමිති පිහිටන්නේ. ඒ කියන්නේ නිමිති කියන්නේ හරි. අර අපේ මහත්තයා චුට්ට නැගිටින්නකෝ. ඔබතුමා පොඩ්ඩක් මම උදාහරණයකට ගන්න. ඔබතුමා නැගිටින්න. ඔබතුමාට බිරිඳක් ඉන්නවනේ. මේ බිරිඳ කෙරෙහි ඇති වෙනවනේ මොකද්ද? රාගය. දැන් ඔබතුමා බලන මොකද්ද? බිරිඳ කියලා තියෙන තැනේ රූප තියෙනවා, නාම ධර්ම තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? සිත් ටිකක්, චෛතසික ටිකක් තියෙනවා, ඇඟක් තියෙනවා. මේ ඇඟයි සිත්හා චෛතසික. ඒ කියන්නේ මේ නාම රූප දෙකට මම ඔයා හිතනවා මොකද්ද? මේ මගේ නෝනා. එහෙම හිතන තාක්කල් ඔයාට ඇති වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. මම මගේ කියලා රැවටෙනවා. දැන් ඔයා මොකද කරන්නේ? ඔයා බලනවා අනිත්‍ය බලනවා. අනිත්‍ය බලනකොට ඇති වෙනව නැති වෙනව. එහෙනම් ඒක මොකද වෙන්නේ? අනිත්‍යයි. එහෙම බැලුවොත් අනිමිත්ත විමෝක්ෂයෙන් ඔබ නිවනටපත් වෙනවා. ඉතින් ඒපත් වෙන නිවනටපත් වෙනකොට ඒ විමෝක්ෂයට කියන නමක් තමයි මොකද්ද? අනිමිත්ත විමෝක්ෂය. මේක අලුත් එකක් නෙමෙයි. කොහොම බැලුවත් නිවනටපත් වෙනවා. ඒපත් වෙන නිවනට ඒ වෙලාවේ කියන නම තමයි මොකද්ද? අනිමිත්ත විමෝක්ෂය. හරිනේ? ප්‍රශ්නෙට උත්තරය හරි. මම ඔයාව ගත්තේ අර උදාහරණයට. හරිනේ? වාඩිවෙන්න බොහොම හොඳයි. හරි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් නැගිටලා අහන්න. තව ප්‍රශ්නයකට දෙකකට උත්තර දීලා අවසන් කරනවා. ලියපු ප්‍රශ්න නම් අවසන් ඈ. හරිද? එහෙනම් නිහඬ වීමෙන් පේන්නේ ප්‍රශ්න නැති බවයි. මොකද ගැටලුව? ඔව්. 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 කොයි වෙලාවෙ කරත් කමක් නැහැ. උදේ අරුණ නැගුණට පස්සේ මෙන්න මේ කාරණා මතක තියාගන්න. උදේ අරුණ නැගුණ කියලා කියන්නේ මොකද්ද? උදේ අහසේ ටිකක් රතු පාට වගේ වර්ණයක් දකින්න ලැබෙනවා. අන්න එතනින් පස්සේ මොකද වෙන්නේ? එතනින් පස්සේ පූජා කරන්න පුළුවන් මොනවද? කිරි ආහාර පූජා කරන්න පුළුවන්, දානේ පූජා කරන්න පුළුවන්. එතකොට එකම සැරේ පූජා කරත් කමක් නැහැ. ටයිම් දෙකක පූජා කරත් කමක් නැහැ. තේරුණානේ? සමහර කෙනෙක් මෙහෙම පූජා කරනවා. කැඳ ටිකක් පූජා කරලා
ටික වෙලාවක් වළඳන්න ටයිම් එක දීලා භාග්‍යවතුන් වහන්සේට පස්සේ ආහාර පූජා කරනවා. ඒක හොඳයි. ඇයි දැන් කැඳ වගේ ඒවා අපි වළඳන්නේත් කොහොමද? කැඳ වළඳලා ටික වෙලාවක ඉන්නේ බත් වළඳන්නේ. එහෙම කල්පනා කරලා නුවණින් කල්පනා කරලා ඥාන සම්ප්‍රයුක්තව කරන්න ඕන. දැන් කිරි ආහාරය අර දෙකම එකම වෙලාවේ පූජා කරාට කමක් නෑ. ආහාරනේ. ඒ දෙකම ආහාර. අර කැඳ වගේ එකක් පූජා කරනකොට ටයිම් එක පොඩ්ඩක් නෑ මුලින් ගිලන් පස්සේ එකක් පූජා කරලා ටික වෙලාවක් ඉඳලා පස්සේ පූජා කරනවා. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔය කිරියම්මා දාන තියෙනෝනේ ගෙවල් වල. කිරියම්මා දාන තියෙන වෙලාවට ගෙවල් වල මොකද වෙන්නේ? කිරියම්මලාට 3:00ට 4ට විතර බුද්ධ පූජාව තියෙනවා. ඒක නම් තඩි ගොන් වැඩක්. ඔව්. එපා ඒක හැයි හේතුව. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් මම බණ කියනවා. මේ බණ කියන වෙලාවේ බණ කියලා ඉවර වෙනකොට උපාසකම්ම ගේනවා නෙස්ටමෝල්ට් පැකට් එකක්. නැත්නම් බිස්කට් පැකට් එකක්. මේ ගෙනල්ලා පූජා කරනකොට මම මොකද වෙන්නේ? මම මෙන්න මෙහෙම කරලා මේ රෙද්දේවත් ඇතිල්ලෙන්නේ නැති වෙන්න මම මෙහෙට කරලා මේ වටාත්තවත් මේකට කනෙක්ෂන් එක දැන් මවුස් එක තියෙනවනේ මවුස් එකේ වයර් එකත් මම මේ පැත්තෙන් තියෙනවා. ඇයි ඒක වළඳන්නත් බෑ පිළිගන්නත් බෑ. දැන් මෙහෙම කනෙක්ෂන් එකක් තිබුණොත් මේකට හේතු වෙලා තිබුණොත් කාය පටිබද්දේනවා. එක්ක කයෙන් ඇල්ලුවත් එකයි කයට සම්බන්ධයකින් ඇල්ලුණත් එකයි. ඒ නිසා මම මෙන්න මෙහෙම කරලා ටක් ගාලා මෙහෙම අයින් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කොහොමත් පිළිගන්නේ නැහනේ. හරිද? මං දවසක් රෑ කැලණි පන්සලේ වඳින්න යනකොට කැලණි පන්සලේ රෑ 12ට විතර. හරිද? සුදු පාට නිකන් බිලියඩ් බෝල් දෙකක් වගේ තියෙනවා. තියලා. මං කල්පනා කළා මේ බුදුහාමුදුරන්ට බිලියඩ් බෝල පූජා කළා මොකද? ලං වෙලා බලනකොට කිරිබත් ගුලි දෙකක්. අපේ උන්ගේ තියෙන ගොංකම කියලා කියන්නේ බුදුහාමුදුරෝ දෙයියෙක් කියලා හිතාගෙන රෑ 12ට විතර පූජා කළා මොනවද? කිරිබත් ගුලි. දැන් මේ ළඟදි දවස් රුවන්වැලි සෑය යනකොට රුවන්වැලි සෑයේ රෑ 9ට විතර පළතුරු වට්ටියක් පූජා කළා. ආනමාලු කෙහෙල්ගෙඩි මෙච්චර ලොකු ඒවා පූජා. ගොංකම කියන්නේ මේ උන් බුදුහාමුදුරෝ කියලා කවුද කියලාවත් දන්නේ නැහැ. හරිද? බෞද්ධය උස්සගෙන යනවා සුදුරෙදි ඇඳගෙන. එනවාට මොකද වෙන්නේ? දන්නේ නැහැ. දැන් සමහරු පැලපොල් පූජා කරනවා. දැන් බුදුහාමුදුරන්ට පැලපොල් මොකටද? හරිද? බුදුරජාණන් වහන්සේට විකාලේ පූජා කරනවා නම් අෂ්ටපාන අනුලෝමපාන ගිලම්පස ටිකක් පූජා කරන්න. චතුමදුර පූජා කරන්න. තේරෙන්නේ? එහෙනම් අර කිරි ආහාර පූජා කරන එකේ එකටම පූජා කරාට කමක් නැහැ. කිරි අම්මාවරුන්ගේ දානවලදී ඒක දෙන්න ඕන මෙන්න මෙහෙමයි. ඕගොල්ලෝ උපදෙස් දෙන්න කාට හරි එහෙම කරනවා නම් මොකද්ද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේට පූජා කරන බුද්ධ පූජාව ටික වෙන් කරගන්න. වෙන් කළා පැත්තකින් තියන්න මේසකින් තියන්න. ඊට පස්සේ කිරි අම්මාවරුන්ට නටන නාඩගම් 72කින් ඕන එකක් නටා ගන්න කියන්නේ. නටල ඉවර වෙලා අන්තිමට මොකද කරන්න ඕන? ඒ කිරි අම්මලයි පැණි අම්මලයි ඔක්කොම ටික එකතු වෙලා උදේ අරුණ නැගුණට පස්සේ බුද්ධ පූජාව තියන්න. ඔව්. ඒක තමයි බම්මන් කිව්වේ හරි. ඒක කමන්නේ. එහෙම පූජා කරාට කමන්නේ. කමන්නේ. ඔව් ඒක කමන්නේ. කමන්නේ කියන එක කිව්වේ. ඔව්. කිරි ආහාර එහෙම දෙකම එකට පූජා කරක් කමන්නේ. එහෙම පූජා කළා තියදී ඊළඟ ආහාර ටික පූජා කරත් කමන්නේ. මොකද ඒ සෙට් එකම එකම ආහාර ගණයට යන්නේ. තේරුණාද කියන්නේ? දැන් සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය උදෑසන ගිලම්පස ටිකක් පූජා කළා ටික වෙලාවක් ඉඳලා ඒක අයින් කළා ඕන ඊට පස්සේ පූජා කරන්න. කැඳ එහෙම තියලා විනාඩි 15ක් විතර තියලා ඊට පස්සේ අයින් කළා ඕන ඒක කරන්න. හරිනේ? හරි. කමන්නේ. කමන්නේ. ඒක කමන්නේ.